right. Okay. හරි. එහෙනම් වැඩේ පටන් ගමු මේ මයික්‍රෝ ටික තියෙන්නේ. හරි. okay. එතකොට මේකේ කියනවා මුලින්ම පරීක්ෂණාගාරයේදී ශුද්ධ නගා කිරීමට භාවිතා කරන ලබන මාධ්‍ය රෝපණ මාධ්‍ය ගැන අහන්නේ. කල්චර් මීඩියාස් ගැන අහන්නේ බලන්න. කොබන්න මේකට උත්තරේ මොකද්ද දාන්න උත්තරේ මේ වෙදි කරලා තියෙනවා ඉතින්. උත්තරේ දාන්න ටක් ගාලා ඉක්මනට. ආන්සර් එක දාන්න. YouTube නැද්ද කියලා අහලා තියෙන හැටි කියන්නේ Zoom විතරයි කියලා මේක. Zoom විතරයි කියලා කියන්නේ. Zoom විතරයි කියන්නේ. ආන්සර් කියලා මේක පළවෙනි එකට. ඒගර් රෝපණ මාධ්‍යවලදී ඇති ඒගාර් ශුද්ධීන්ගේ වර්ධනයට සුදුසු pH පරාසය සපයයි කියලා කියනවා. ඒගාර් ගණීකාරකයක් විදිහට පාවිච්චි කරන්නේ නේද? මේ pH පරාසය පවත්වගෙන යන්න නෙමෙයි. හරි. ගණීකාරකයේ විදිහට as the what ඒගා is used as the solidified agent. ඒ නිසා මේ කතාව වැරදි. සුදුසු pH පරාසය පවත්වාගෙන යන්න නෙමෙයි. So to provide the suitable pH නෙමෙයි to as the solidifying agent, right? Agar is used as the solidifying agent. දිලිට සඳහා රෝපණ මාධ්‍ය සැදීමට සාමාන්‍යයෙන් ග්ලූකෝස් භාවිතා කෙරෙහි ඔව් මේ එතකොට ග්ලූකෝස් භාවිතා වෙනවා. හරි. يعني අර්ථාපල ඩෙක්ස්ට්‍රෝස් ඒගාරනේ පොටෑටෝස් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර එක පාවිච්චි වෙන්නේ. එතකොට ග්ලූකෝස් පාවිච්චි වෙනවා රෝපණ මාධ්‍ය හදන්න ඒ කතාව හරි. බැක්ටීරියා සඳහා රෝපණ මාධ්‍ය සාධ ලබන්නේ අර්ථාපල භාවිතා කරලා කියලා කියනවා නැහැ. බැක්ටීරියා වර්ධනය කරන්නේ සාමාන්‍ය පෝෂ ඒගාර වල නියුට්‍රිෂන් ඒගාර වල තමයි NA කියන මීඩියම් එකේ තමයි බැක්ටීරියා grow කරන්නේ NA කියන එකේ. එතකොට මෙතනදී කතාව වැරදි. right. okay. culture media for bacteria prepared using potatoes නෙමෙයි. culture media for bacteria is the nutrition agar. So not the potatoes dextrose agar, right? ඕනෑම ශුද්ධ ජීවියක රෝපණ මාධ්‍යක වගා කළ හැක කියලා කියනවා නැහැ. හැම ශුද්ධ ජීවියක්ම රෝපණ මාධ්‍යක වගා කරන්න බෑ. So any microorganisms can be cultured in a culture medium කියලා not all, right? There are microorganisms who cannot be cultured in a culture media, right? සියලුම රෝපණ මාධ්‍යයට සාමාන්‍ය සෝඩියම් ක්ලෝරයිඩ් එකතු කරයි කියලා කියනවා. සාමාන්‍ය හැම රෝපණ මාධ්‍යකම තියෙන එකක් විදිහට අපිට ගන්න වෙන්නේ පෝෂ ඒගාර නියුට්‍රිෂන් ඒගාරනේ. So sodium chloride is usually added to all culture media කියලා කියනවා. නෑ සාමාන්‍යයෙන් මොකද sodium chloride හැම culture media එකම නැහැ. හැම රෝපණ මාධ්‍යකම තියෙන දෙයකට අපිට ගන්න පුළුවන් පෝෂ ඒගාර. So nutrition agar can be considered as a thing which are common for all the culture medias. And then also we can include what right ආශ්‍රිත ජලය අපිට පාවිච්චි කරන්නත් පුළුවන්. We can use the distilled water there නේ, right? Distilled water as the common for both all the mediums. එතකොට sodium chloride තියෙන්නේ පෝෂ ඒගාර නියුට්‍රිෂන් ඒගාර වල විතරයි. එතකොට අර්ථාපල ඩෙක්ස්ට්‍රෝස් ඒගාර පොටැටෝස් ඩෙක්ස්ට්‍රෝස් ඒගාර වල sodium chloride නැහැ නිසා මේක වැරදි. ඒකට අපි හදා ගන්න නම් මෙතන අපේ පොදු රටාව right මොකේද මයික්‍රෝ පොදු රටාව හදා ගන්න ඕන. හරිද? right. okay. මෙතන අපි හදමු unit 9. unit 9 පොදු රටාවනේ. එතකොට මේකේ වඩ තේරෙනවා රෝපණ මාධ්‍ය MCQ විදිහට දීලා තියෙනවා. මේ 2019 හරිද? culture medias have given as right MCQ. okay. ඊට පස්සේ මට කියන්න දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ කීයද කියලා. දෙවෙනි ප්‍රශ්නෙට උත්තරේ ගංගාවකින් ලබාගත් ජල සාම්පලයේ කොලිෆෝම් බැක්ටීරියා සිට බව අනාවරණය කරගන්න ලදී. එම ගංගාවෙන් පිරියම් නොකළ පානීය ජලය පානය කිරීම නිසා වැළඳිය හැකි රෝගයක් නොවන්නේ. කොලිෆෝම් බැක්ටීරියාව detected in water sample obtained from a river. Drinking untreated water from this river may not likely to cause කියලා කියනවා. මොකද්ද උත්තරේ දෙවෙනි එකට? අග්ගල ඉක්මනට දාන්න දෙවෙනි එකට උත්තරේ මොකද්ද? answer for the second one ඉක්මනට. chat එකට දාන්න. හරි. දැන් මේ කෝලිෆෝම් ඉන්නවා කියලා කියන කෝලිෆෝම් ඉන්නවා කියන එකෙන් අදහස් වෙන්නේ මල ද්‍රව්‍ය වලින් මේ ජලාශය අපවිත්‍ර වෙලා කියලානේ. So it is confirmed when the coliform is there, it is confirmed that the water source has been kind of contaminated by feces, right? Okay. So that is contaminated water. It's a sign of contaminated water.
when there is a coliform there, ne? Right? It's a kind of a measure we use to indicate whether the water sources are destroyed or not. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නිදර්ශක ජීවියෙක් විදිහට තමයි අපි coliform පාවිච්චි කරන්නේ මේ ජලාශ මල ද්‍රව්‍ය වලින් දූෂණය වෙලාද කියලා බලන්න. එතකොට මෙතනදී සාමාන්‍යයෙන් අර ජලය දූෂිත ජලය පානය කිරීම නිසා අපිට උණු සන්නිපාතය ටයිෆොයිඩ් කොලරාව අතිසාරි ඩිසෙන්ට්‍රි පැරාටයිෆොයිඩ් හැදෙනවා. හරි හැබැයි පිටගැස්ම හැදෙන්න නම් අපිට ඒක කන්ඩිෂන් එකක් මේ ජලින් බෝ වෙන රෝගයක් නෙමෙයි. It's not a disease which is caused by water නේ. water කියන water contaminated water වලින් එන එකක් නෙමෙයි. ඒ සෞත්‍රය මොකද පිටගැස්ම. එතකොට ඒක එතන පහ පැරදි පිටගැස්මනේ. එතකොට එතන ඇත්ත කතාව ජලයේ මේ ගුණාත්මක දර්ශකයක් ලෙස සුදු ජීවීන් පාවිච්චි වෙන අවස්ථාවක් තමයි මේකේ කියන්නේ. හරිද? එතකොට මේක අර මොකක්ද දර්ශකයක් විදිහට කියන අපි පාවිච්චි කරන්නේ එතනදි කියනවා මේ මොකද්ද using as දර්ශකයට කියන්නේ හරියටම එතන කියන්නේ so coliform is used as a what kind of indicator ne? indicator is used as an indicator. So here coliform is used as an indicator ne. එතකොට මේක අපි දාමු පොයින්ට් එක මොකටද දාන්නේ අපි coliform කියලා දාමුද පොයින්ට් එක. coliform ගැන තමයි එතන තියෙන්නේ. අද coliform ගැන MCQ අහලත් තියෙනවා මීට කලින්. එතකොට හරි නේද? waterborne disease කියලා දාන එකට වඩා එතන අර ගොඩාක් සූචක ජීවි නැත්නම් අර ඉන්ඩිකේටර් ඕගනිසම් ගැන තමයි තියෙන්නේ. මොකද කියන්නේ අපි coliform ගේ පැත්තට දා waterborne disease දාන්න පුළුවන්. ජලින් බෝන් රෝගය හැබැයි ජලින් බෝන් රෝගයකට වඩා මෙතන පොඩ්ඩක් අර coliform පැත්ත වැඩි. any idea? suggestion එකක් තියෙනවද නැද්ද? මොකද්ද දාන්න හොඳ කියලා. ජලෙන් බෝන් රෝග තමයි හරි. ඔව් එතන පොයින්ට් එකත් හරි හැබැයි ඉතින් මේ එහෙම ගත්තත් නම් කමක් නැහැ වෙන්නේ waterborne disease කියලා. මේ ඒකත් ගැටලුවක් නැහැ තමයි. ඊට පස්සේ පොයින්ට් එකෙත් තියෙනවා. කො අපේ ස්පෙෂලිස්ට් නැද්ද? මේ net මිනත් දර්ශික ඉන්නානේ. මේ water treatment කියන එකට නම් ඒක එච්චර සුදුසු නැහැ. අපි මෙහෙම කරමු. අපි මේකට දාමු waterborne disease ම දාමු. ජලයෙන් බෝ වෙන රෝග කියන එක දාමු. ඒක තමයි දාන්න වෙන්නේ. දෙවෙනි පොයින්ට් එක දාමු ජලයෙන් බෝ වෙන රෝපණ මාධ්‍ය මෙතන කල්චර් මීඩියා. ඔන්න අපි චේෂාන් කියව ටොපික් එක දාන්න එහෙනම් හරිද? waterborne diseases. හරි. කර්මාන්ත සහ සුළු වෙන්න අනේ දැන් මේ කතාව නම් දන්නවා අපි මේක ඊයේ කතා කරලා තියෙන්නේ. ඊයේ කතා කරානේ. ඉන්ඩස්ට්‍රීස් පාර්ට් එකෙන් අහන්නේ. කොහොමද මේකේ උත්තරේ හොයන්න? yogurt lactobacillus bulgaricus. හරි. right lactobacillus bulgaricus හරි නේද? විනාකරි ග්ලූකොනෝබැක්ටර් ඒකත් හරි. විනිගර් ග්ලූකොනෝබැක්ටර්. සිට්‍රික් අම්ලය ස්පිරුලිනා කියලා කියනවා. සිට්‍රික් අම්ලය හදන්නේ කවුද? aspergillus niger නේ. සිට්‍රික් අම්ලය කියන්නේ කාබනික අම්ලයක් යටතේ ඕගනික් ඇසිඩ් එකක් නේ. සුක්‍රෝස් වලින් හැදුවේ මතක ඇති. lipase trisophus හරි දිලීරයකින් හැදුවේ. lipase trisophus. විටමින් C aspergillus oryzae කියලා කියනවානේ. ඇසිඩෝබැක්ටර් විශේෂ මගින් තමයි විටමින් C හැදුනේ. by acidobacter species නේ. එහෙනම් උත්තරේ ABD answer number 1. මේක කෙලින්ම ශුද්ධජීවි සහ කර්මාන්ත ශුද්ධජීවි කර්මාන්ත කියලා දාමු. මේ එහෙම දාමු මේ පොයින්ට් එක කෙලින්ම මොකද කියන්නේ ශුද්ධජීවීන් වල කර්මාන්ත වලදී ශුද්ධජීවීන්ගේ භාවිත නැත්නම් ශුද්ධජීවි කර්මාන්ත කියලාම දාමු කෙලින්ම නේ ආයෙ කියන්න දෙයක් නැහැ නේ. ශුද්ධජීවි කර්මාන්තනේ. හරිද? ඇයි කෙමිස්ට්‍රි වල විතරක් කර්මාන්ත බයෝ අපිටත් තියෙනවා කර්මාන්ත හරිද? රයිට් ඕකේ. මයික්‍රෝබ් ඉන්ඩස්ට්‍රීස් මයික්‍රෝබියල් ඉන්ඩස්ට්‍රීස් කියලා දාමු හරිද? ඒකේ වැඩ කරන්නේ මයික්‍රෝබ්ස්ලා. හරි එතකොට හරි එතකොට ආහාර නරක වීම පිළිබඳ පාසල ප්‍රකාශ අතරින් නිවැරදි වන්නේ regarding the food what spoilage කියලා අහනවා හරිද right
සැකොලිටික සුදුජීවීන් ආහාර මුඩු වීම සඳහා වැදගත් වේ කියලා කියනවා. ආහාර මුඩු වෙන්න වැදගත් වෙන ළමයි ලිපොලිටික සුදුජීවීන්, සැකොලිටික නෙමෙයි. So lipolytic microorganisms are responsible for rancidity of food නේ. හරි. හරි. right පැහැදිලිද? okay. පූති භවනයේ සිදුවන්නේ ප්‍රධාන වශයෙන්ම ප්‍රෝටීන බිඳහෙලීම නිසා කියලා කියනවා. හරිද? Putrefaction occurs mainly due to breakdown of proteins. හරිනේ. ඒක හරි. ලිපොලිටික සුදුජීවීන් ආහාරවල පැසීම නෑ. right? fermentation එකට ඕන වෙන්නේ කවුද? සැකොලිටික කට්ටිය. පැසීමට ඕන වෙන්නේ සැකොලිටික කට්ටිය. පැසීමේදී අම්ල නිපද වේ කියලා කියන ඔව් කාබෝහයිඩ්‍රේට් ආහාරමය අම්ල හැදෙනවානේ. right? During the fermentation food acids, carbohydrate food acids are made. මුඩු වීම සිදුවන්නේ ඇමීන ජනනය නෑ. ඇමීන ජනනය වීම නිසා වෙන්නේ පූති භවනය නේද? හරි. right? okay. So generation of amines take place in what? Putrefaction, not rancidity. right? okay එහෙනම් BD උත්තරේ 5 මෙතන. හරි. BD උත්තරේ 5. ඒතර මේකට අපිට ගන්න වෙන්නේ ආහාර නරක වීමේදී සිදුවන රසායනික විපර්යාසනේ. chemical changes in food spoilage නේද? හරිද? පැහැදිලිද? හරි. ඒතර ආහාර නරක වීමේදී අපි ආහාර නරක වීම කියන පොයින්ට් එකම ගමු නේද? food spoilage ගමු නේද? ආයි කඩන්න ඕනේ. ඒක යටතේ රසායනික විපර්යාස කියලා ගමු නේද අපි? chemical changes කියලා ගමු මේ ආහාර නරක වීම කියන එක මේජර් පොයින්ට් එකක් විදිහට ගමු. හරි. ආහාර නරක වීම food spoilage. food spoilage. තමයි ඔයගොල්ලෝ මේ ටිකේ දැන් සමහර කට්ටිය එහෙම දැන් පැය එක දිගට වැඩ කරනවා පේපර් එකට ගිහිල්ලා නිින්ද යන එකක් නැහැ නේ ඉලවල් පේපර් එකට ගිහිල්ලා මේ ටිකේම හැරගෙන වැඩ ස්ලීප් සයිකල් නිකන් පැත්තට බල්ලට දාලා තියෙන්නේ හරිද ඔක්කොමත් කරලා පේපර් එකට ගිහිල්ලා නිින්ද යයිද දන්නේ හරිද රයිට් හරි නිදාගෙන ඉඳන්නේ ඇවිල්ලා හරි රයිට් සමහර කට්ටියට සෙන්ට් එකට ඇවිල්ලා නිින්ද යන කට්ටිය ඉන්නවා පේපර් එකේ එහෙම ඉන්නවා ළමයි හරිද අන්න උගේ ගොඩේ මම දැක දවසක් හිටියා මට එපා වුණා පේපර් සෙන්ටර් එක සසර කලකිරුණා මම දැන් ඩේලි කුයිස් කරන කාලේ මේ පේපර් සෙන්ටර් එකේ උගේ ගොඩේ ගිහලා උදේ එක දවසක් ගියා මම ඊට සායි ගියෙත් නෑ උදේ හරිද අප්පා ඔළුව තියාගෙන නිදි සමහර පේපර් එක ලියන ගමන් හරිද රයිට් ඊයේ ඉඳන් නිදි නෑ ජූලි ජූලි you are from Switzerland right once again I think your time zones are different though that's why I think you are awake right at the moment no you are from Switzerland guy no right okay love from Switzerland right okay right කොහොමද කොල්ලෙක් වුණාම account එකේ ඉන්නේ හරිද හත්වෙනි එක හරිද ක්ෂුද්‍ර ජීවීන් you are a boy I think you are a boy those accounts like pretended to be girl are definitely are run by a boy right okay definitely ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳ පාසල ප්‍රකාශන නිවැරදි වන්නේ which of the following statement regarding microorganisms මේක අද කරපු common pattern එක හරිද right okay පොදු රටාව මේ ඔළුව තියන් ඉන්නවා විතරයි ඉතින් නිදි නෑ මම නිදි නෑ කොහොමද මම නිදි නෑ හරිද මං ඇහැරලා ඉන්න හරිද right දැන් කියන්නේ නෑ සර් මං කිව්වේ මං ගැන හරි 7 වෙනි එකට එන්නේ එතකොට අපි අද කතා කරපු පොදු රටාවේ පොයින්ට් එක අද නේ මං අද කතා කරේ හරි today itself අද සහ ඊයේ හරිද මයිකෝප්ලාස්මාන් සියල්ලම පහේ සතුන්ගේ හා ශාකවල පරපෝෂිත නැහැ මයිකෝප්ලාස්මාව ඇවිල්ලා කාගේද මානවයෝ හා සතුන්ගේ ශාක සම්බන්ධයක් තිබ්බේ නැහැ මයිකෝප්ලාස්මාවට දැන් බලන්න මේක අවංකව මේ වෙලේ මේ පොයින්ට් එක කරන්න අවංකව ඇත්තටම මතක් වෙනවද කියලා බලන්න අපි කරපු සෙෂන් සාර්ථකයිද කියලා මේ යාවත් කාලින මතකේ ළමයි හරිද මේ කියන්නේ මේ අර ෆ්‍රීක් අර මේ රැන්ඩම් මෙතන මේ තියෙන්නේ අර මොකද අපි යාවත් කාල කියන්නේ මේ වෙලේ තියෙන ෂෝ මේ මෙමරි එක හරිද රීසන්ට් මෙමරි එකෙන් අපිට මැච් එකක් ගහ ගන්න පුළුවන් හරිද එතකොට මේ මයික්‍රෝප්ලාස්මා are parasites of human and animals not plants හරි දිලීරියන මෘතෝපජීවී හෝ පරපෝෂික පෝෂණ ක්‍රම දක්වන රසායනික විෂම පෝෂි. ඔය ඒගොල්ලෝ රසායනික විෂම පෝෂි අවශෝෂක විෂම පෝෂි කියලා අපි කිව්වනේ. ඒක හරිනේ ෆංගයියා කිමෝ heterotrophs which show sapropoietic or parasitic mode of nutrition. ඒක හරි. දන් සල්ෆර් නොවන බැක්ටීරියා ශක්ති ප්‍රභවය ලෙස ආලෝකයේ හරි ප්‍රභාව විෂම පෝෂිනේ. එස කාබන් ප්‍රභවය ලෙස කාබන් ඩයොක්සයිඩ් නෙමේ කාබනික කාබන් පාවිච්චි කරන්නේ ප්‍රභාව විෂම පෝෂිනේ. Purple non-sulfur bacteria photo heterotrophic so utilize light as the source of energy and not carbon dioxide organic carbon right streptococcus bacteria bahutaliya නෑ streptococcus විභාජනය කොහොමද විභාජනය how streptococcus divide they divided in one plane නේ එක තලයක තමයි single plane division එකක් තමයි තිබ්බේ හරි බහුතලියනේ මට කියන බහුතලිය වෙච්ච කෙනා කවුද who went multiple planes කවුද බහුතලිය විභාජනය උනේ
බහුතලී විභාජනය පෙන්වන්නේ මොකද? who showed the multiplane division? superior හරිද? right okay. 26 channel එකේ link එක තියෙදි කියලා අහනවා. මේ 26 තමයි කියලා දාන්නේ. apparently 26 හරිද? staphylococcus හරිද? right හරිද? right okay. සයනොබැක්ටීරියල් නයිට්‍රජන් තිරකින උත්ප්‍රේරණය වන්නේ එකයි නීට නෙමෙයි හෙටරොසිස්ටර් තුළ අඩංගු nitrogenous enzyme මගින්. So in cyanobacteria nitrogen fixing is catalyzed by nitrogenous enzyme present in head, right, not in kinase heterosis. හරිද? හතර උත්තරේ 2. හරි. අපි එතන දාමු මෙහෙමයි. මෙන්න මෙහෙම පොයින්ට් එකක් ඔතන තියෙනවා. ඔතන ශුද්ධ ජීවී කාණ්ඩ කියලා තියෙනවා. හරිද? ඒ පොයින්ට් එහෙම පොයින්ට් එකක් දාගමු. එතකොට ඒක යටතේ දාන්න කවුද අහලා තියෙන කට්ටිය එක. ඒක තමයි කොමන් පොයින්ට් එක. ශුද්ධ ජීවී කාණ්ඩ. හරිද? right okay. ඌ සිංහල මීඩියම්ද දන්නේ නැහැ. ට්‍රැක් එකේ අයියා එකපාර ඔහොම දැම්මහම හරිද? හරි. මේක තමාඩිය කියලා දාන්න. හරිද? කොහොම ෆ්ලේෂ් කියන එක ඊට පස්සේ උට හොයාගන්න බැරුව මේ එක්සෑම් අස්සේ හරිද? හරිද? කෙලින්ම දැන් බයෝ වලින් උත්තර දෙන්නේ නේ. කර්ව ෆ්ලේෂ් තියනවාලු හරිද? රයිට්. නයිස් හැබැයි හොඳයි. හරිද? හරි. ඊට පස්සේ ඇතැම් බැක්ටීරියා ව්‍යාජනකයන් කියලා එක අපෙන් අහනවා. හරිද? So some bacterial pathogens ආක්‍රමණතාවට දායක වන phospholipase නිපදවයි කියලා කියනවා. හරිද? produce phospholipase which contribute to invasiveness. ඒක හරි. ඒකම හරිනේ. තාපස්ථායි ලිපොපොලිසැකරයිඩ් වන අන්තක්දූලක නිපදවයි. අන්තක්දූලක ඇවිල්ලා තාපස්ථායි. තාපස්ථායි නැහැ. හරි. So produce endotoxins, they are actually not thermoliable. They are thermostable. ධාරක පටකයට ඇතුළු වීම සඳහා කෝෂ්ඨය සහ පිලයි භාවිතා කරයි කියලා කියනවා. මේ එතකොට කෝෂ්ඨය සහ පිලයි භාවිතා කරන්නේ ධාරක සෛලවලට ඇතුළු වෙන්න නෙමෙයි ධාරක සෛලවලට ඇලිලා ඉන්න. හරි. right okay. So they use what එතකොට මේ ධාරක සෛල පටකවලට ඇතුළු වෙන්න නෙමෙයි ඇලිලා ඉන්න. හරිද? So they use capsule and pili not to enter the host tissue. So that they use the what that capsule or pili in order for that the protection or the defense mechanism. So defense mechanism to protect against from the host defense mechanism to protect from the host defense mechanism and also for the adhere to adhere to the cell surface, right? That's why not to enter, right? Not to enter, that to adhere to the host cell surface and also to get protection from the host defense mechanisms, right? ධාරකයේ පරිවෘත්තයේ වෙනසක් සිදු නොකර ධාරක සෛල වලින් පෝෂණ ද්‍රව්‍ය ලබා ගනී කියලා කියනවා. නෑ හරිද? මේ ධාරකයේ පරිවෘත්තීය ක්‍රියාවලිය වෙනස් කරනවා. So they alter the metabolism of host. They are not altering කියලා කියනවා. No, they alter නේ. So there are that kind of different enzymes. They contain different enzymes which can alter their activity නේද? අපි ගත්තොත් DNAs වගේ enzymes තියෙනවා. There are enzymes like DNAs which can alter the activity of DNA of the host. ධාරකයාගේ DNA වල ක්‍රියාකාරීත්වය වෙනස් කරන්න පුළුවන් DNAs enzyme එහෙම තියෙනවා. එතකොට සිදු නොකර නෙමෙයි සිදු කරනවා, right? Without altering නෙමෙයි they alter. සෛල සම්බන්ධ කරන බදාම ද්‍රව්‍ය බිඳ හෙළන lecithinase සෛල ද්‍රව්‍ය බදාම බිඳ හෙළන්නේ right okay. සෛල සම්බන්ධ කරන බදාම ද්‍රව්‍ය බිඳ හෙළන්නේ hyaluronidase වලින්, not lecithinase, right? Produce hyaluronidase that breaks down the cementing substance between cells. උත්තරේ 1. ඊළඟට right okay. Then right then question number 8, what is the topic we are using? මොකක්ද ළමයි අපි පාවිච්චි කරන topic එක? අපි මොකද්ද පාවිච්චි කරන මාතෘකාව මට කියන්න. මේකට දාන්න මොකක්ද topic එක? what the topic? මේකට දාමු invasiveness. good point. ආක්‍රමණතාවනේ. ආක්‍රමණතාව දැම්ම නම් හරි තමයි නේද? ඔක්කොම ඕවරෝල් එකේ දූලක ජනකතාව ආක්‍රමණතාව. හැබැයි ඊට පස්සේ තව තියෙනවා ඇලිනවා සීන් එකක් තියෙනවානේ. ඇල්ලන කතාව තියෙන හැබැයි ව්‍යාජනකයන්ගේ ශුද්ධීන්ගේ ලක්ෂණ මොකද ඒක? ව්‍යාජනක ශුද්ධීන්ගේ ලාක්ෂණික ලක්ෂණ වල ඒක තියෙන්නේ.
characteristic features of pathogenic microbes. හ්ම්. ශුද්‍ර ජීවීන් සහ රෝග කියන එක දැම්මොත් ඒක විතරක් දාන්නත් බෑනේ. microbes and disease. හැබැයි ඒක දැම්මත් හරි නේද? ඔක්කොම ටික තියෙනවානේ. microbes and disease කියන ඇත්ත කතාව දැන් බැලුවොත් ඕගොල්ලෝ සම්පත් පොතේ ශුද්ධ ජීවීන් සහ රෝග කියලා එකක් තියෙනනේ පොයින්ට් එකක්. එතකොට ඒකේ යටතේ තමයි ආසාදන රෝග වලට අදාළ යෙදුම් කියලා තියෙන්නේ නේද? රයිට් මේ ඉන්ෆෙක්ෂස් ඩිසීස් වල ටර්මිනොලොජි එක තියෙන ඊට පස්සේ ආයෙ දෙනවා ව්‍යාජන ශුද්ධින්ගේ ලක්ෂණ. characteristic features of pathogenic microbes. ඊට පස්සේ තමයි ප්‍රචණ්ඩතාව සහ ප්‍රචණ්ඩතා සාධක virulence and virulent factors කියන එක තියෙන්නේ. ඊට පස්සේ ආක්‍රමණතාව හරිද ඉන්වේසිව්නස් එක තියෙනවා. ඊට පස්සේ ටොක්සිජෙනිසිටි එක දූලක ජනතාව තියෙනවා. ඊට පස්සේ ලෙඩ ටිකේ වගුව දීලා ඉවර කරලා තියෙනවා. ඒ නිසා අපි මේක ශුද්‍ර ජීවීන් සහ රෝගී ශුද්‍ර ජීවී හු හා රෝග කියන පොයින්ට් එකත් එක්ක යමු. microorganisms and diseases කියන එක දාමු නේද? මේ ශුද්‍ර ජීවී හු සහ රෝග තරහ වෙලා ගියාද කොහෙද අර ළඟ මාත් ඕනේ නැති විහිළුනේ කර නේ සද්දයක් නැහැ ඊට පස්සේ මං ඉතින් කණේයි කියලා කිව්වා කණ එනවා කියලා හැමෝම කියනවනේ ළමයි හරිද මං දන්නෙත් නැහැ මොනවද දෙන්නේ කියලා හරිද ගියාද දන්නේ සෑ කමන්නේ එක්කෙනෙක් ගියාම තව කෙනෙක් එනවනේ හරියන්න නම් වෙන එක සුදුදීවින්ගේ කාර්යභාරයන් පිළිබඳ පහතන ප්‍රකාශිත නිවැරදි වන්නේ right which of the following statement regarding the role of microorganisms is correct කියලා අහනවා අපි. දැන් සූම් ෆුල් කියලාත් එකෙක් දාලා දෙනවා. සූම් ෆුල් නෑ කො මේ තව 200 ගානකට එන්න පුළුවන් මේක ඇතුළට. හරි එන මරිසි දාන්න YouTube දාගන්න සූම් ෆුල් කියලා දානවා. ඊතේ ඇත්ත නිකන් මීටින් එක මන් නිකන් අහසින් පාත් වෙලා කරනවා කියලා. බැක්ටීරියා සහ දිලීරමකින් කාබනික ද්‍රව්‍ය khනිජ භවනය කිරීමේදී ඔක්සිජන් ජලය සහ කාබන් ඩයොක්සයිඩ් නිදහස් කෙරේ කියලා. හරි. බැක්ටීරියා සහ දිලීරමකින් කාබනික ද්‍රව්‍ය khනිජ භවනය කියන්නේ මිනරලයිසේෂන් එක ගැන අහන්නේ. එතකොට khනිජ භවනය කරද්දී මොනවද ලැබෙන්නේ? ඔක්සිජන් ජලය සහ කාබන් ඩයොක්සයිඩ්. මොකද්ද කියන්නම එතකොට when organic matter is mineralized by bacteria හරි when right when organic matter is mineralized by bacteria and fungi oxygen water and carbon dioxide release මට කියන්න khනිජ භවනයේදී O2 නිදහස් වෙනවද වැරදිලා නේද netmi වැරදිලා නේද does O2 released during mineralization එහෙනම් ඉතින් අපිට ප්‍රභා සංශ්ලේෂණය ඕනේ නැහැ then we don't need photosynthesis no හරි right so O2 නිදහස් වෙ ඉතින් නෑ ඔයා සරලව හිතන්න මේකේ මේගොල්ලෝ දීලා තියෙන විදිහ ඉතින් චුට්ටක් ඔය වගේ එකක් මතකම නැහැ කියලා හිතන්න ඉතින් අපි දන්නේ එකම O2 නිදහස් වෙන විදිය මොකද්ද අපි දන්න මං කිව්වා අපි A level වල ළමයි දන්න A level ළමයෙක් විදියට ඔයා දන්න එකම ක්‍රමය මොකද්ද එකම ක්‍රමය photosynthesis ප්‍රභා සංශ්ලේෂණය ඉතින් ඒතර මෙතන khනිජ භවනයේදී O2 හැදෙනවා නම් අපි මොකටද අර දෙකක් ඉගෙන ගන්න O2 හැදෙන එක ප්‍රභා සංශ්ලේෂණය නෑනේ හරි ඒ නිසා O2 නෙමෙයි හරිද ඔක්සිජන් නෑ කාබන් ඩයොක්සයිඩ් and water හරි CO2 and water හරිද right මෙතන ඒතර එක වැරදි මෙතනට්‍රොෆ් ජීවි සාගර අවසාදිත වලින් මීතේන් නිපදවයි කියලා කියනවා හරිද right මතක තියාගන්න හැම වෙලෙම නිපදවනවා කියන්නේ මොකද්ද ජෙනරේෂන් නේද අපි කියන්නේ always so production කියන්නේ generate කියන එක හරි එහෙනම් මීතේන් හදන්නේ කවුද මෙතනොජෙනික් කට්ටිය තමයි මීතේන් නිපදවන්නේ ට්‍රෝෆ්ලා කරන්නේ මොකද්ද මීතේන් අල්ල ගන්නවා මෙතනට්‍රෝෆ්ලා මීතේන් අල්ල ගන්නවා අපි කියනවා කන්සියුම් කරනවා කියලා හරිද පරිභෝජනය කරනවා කියලා හරිද එතකොට මෙතනට්‍රෝෆ් කට්ටිය ඇවිල්ලා මීතේන් නිපදවන්නේ මීතේන් පරිභෝජනය කරනවා so methanotrophs they are not producing they are consuming methane හරිද right okay පස්සේ ඔක්සිජන් සීමාකාරී වලට සියුඩෝමෝනාස් විශේෂ නයිට්‍රජන් හරණය කරා යෝ ඒක හරි අපිට හම්බෙච්ච නයිට්‍රජන් හරණය කරන කට්ටියට හම්බුනේ සියුඩෝමෝනාස් ඒතකොට ඒක හරි යා ඔක්සිජන් සීමාකාරී තත්ත්ව කියලා අපි කිව්වා නේද හරි so pseudomonas causes denitrification when oxygen is limited in soil එක හරි රයිසෝබියානු පසේ සිටිනවා හරි නයිට්‍රජන් තිර කරන නිදලි වාසී නෙමෙයි ඉතින් රයිසෝබියා කියන්නේ සහජීවී ඒගොල්ලෝ නිදලි වාසී නෙමෙයි so රයිසෝබියා nitrogen fixing free living නෙමෙයි they are symbiotic bacteria right මූලගෝලයේ දිරීර සියල්ල ශාක වලට හිත කරයි කියලා කියනවා හරිද පැහැදිලිද right මූලගෝලයේ ඉන්න දිරීර සියල්ලම හිත කරයි කියන all
ඕල් රයිසෝස්පිය ෆංගය බෙනිෆිෂියල් ටු ප්ලාන්ට් කියන එහෙම නෑ. ඕකේ ව්‍යාධි ජනක කට්ටියක් ඉන්නවා. සහජීවී දිරීටත් ඉන්නවා. කියන්නේ සිම්බයොටික් and පැතොජෙනික් කියන දෙගොල්ලොම ඉන්නවා. ඒ නිසා සියල්ල ශාක වලට හිත කරයි කියන්න බෑ. සෝ ඕල්ලා බෙනිෆිෂියල් කියන්න බෑ. ඒ නිසා උත්තරේ 3 එන්නේ. එතකොට අපි මේකට මොකක්ද ගන්න පොයින්ට් එක? මේකෙත් එන බර පොයින්ට් එකක් තියෙනවා ළමයි අර පස්සේ සීන් එක. පාංශු සුද්ධ ජීවීන් සීන් එකනේ ගන්න තියෙන්නේ. එහෙම ගත්තොත් හැබැයි සෑහෙන ලොකු පොයින්ට් එකක් වෙනවනේ. එහෙම ගත්තොත් නයිට්‍රජන් චක්‍රයයි කාබන් චක්‍රය කියන්නේ අප්පා සෑහෙන සීන් එකක් තියෙනවනේ. සොයිල් මයික්‍රෝ ඔර්ගනිසම්ස් කැටගරි එකට තමයි ඒකට අපිට නයිට්‍රජන් සයිකල් එක දාන්නත් වෙන්නේ. එහෙම දාලා රයිසෝස්ෆියර් නේද? හරිද? ඔය interaction of soil microorganisms relevant to plant growth ඒ කියන්නේ ශාක වර්ධනයට අදාළව පාංශුදු ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. එතකොට මේ ශේෂාන් අර කතාව කාබන් සයිකල් එකේ පොයින්ට් එක මිස් වෙනවා නේ කොල්ලෝ එතකොට. අර ඒ කියන්නේ කාබන් සයිකල් නෙමෙයි සෝරි කනිජ බවනේ මිනරලයිසේෂන් පොයින්ට් එක. මිනරලයිසේෂන් පොයින්ට් එක මිස් වෙනවානේ. කරන්න දෙයක් නැහැ අපිට දාන්නනේ පාංශුදු ජීවීන් කියලා දාමු. මේ soil microorganisms ලා කියලා දාමු. ඔය වෙන එකක් නෑ දාන්න ඒක තමයි. role of soil microorganisms ඔය එක හරි ඉතින් ඒ රෝල් තමයි කියන්නේ අත කතාව විතර රෝල් එක තමයි කාර්යභාරය තමයි මේ ඒතකොට එතන අර ස්වභාවයේ ව්‍යාප්තිය කාර්යභාරය කියලා එක්කම එක ටොපික් කියන්නේ දීලා තියෙන nature distribution and the function කියලා අවුලන්නේ අපි නිකන් පොදුවේ පාංශු දීමින් දාව. ඒක shape බෑ රෝල් කියලා දැම්මත් නම් හරි හැබැයිනේ. රෝල් කියලා දාමු. රෝල් කියලා දැම්මොත් අපිට ටිකක් අර ටික කඩන්න පුළුවන් නේද? මේ පාංශුදු ජීවීන්ගේ කාර්යභාරය කියලානේ. කාර්යභාරය සහ ව්‍යාප්තිය කියලා දාමුනේ. පාංශුදු ජීවීන්ගේ කාර්යභාරය සහ ව්‍යාප්තිය. එහෙම දෙක්මද? හරියට නිකන් විභාගයට ගොඩක් දවස් තියෙනවා වගේ දැන් මේ පොදු රටාව හොයාගන්න නේද? හරි. ඉන්නකොනේ ගේමක් ගහනවා නේ. හරිද? ගේමක් ගහනවා කියන වචනෙට පණ තියෙනවා නම් අපිට ගහනවා. ලඟ වෙන්න බෑනේ ඉතින් අපි Zoom එකේ ඉන්නේ නැත්තයි ලඟ වෙන්න දී. හරිද? පැහැදිලිද? ඊට පස්සේ එන්න 10 වෙනි එකට රෝගය සහ ඊට හේතුකාරක සුදු ජීවයන් නිවෘතිය දක්වන ප්‍රතිචාරය තෝරන්න කියනවා. So select the response which correctly indicates the disease and its causative microorganism. හරිද? right. හරි. එතකොට මෙතන ගත්තොත් බොටුලීනියාව හදන්නේ කවුද? බොටුලීනියාව හදන්නේ ක්ලොස්ට්‍රීඩියම් බොටුලිනම් කියන කෙනා. හරිද? ස්ටැප්ලොකොකස් නෙමෙයි සා පළවෙනි එක වැරදි. පිටගැස්ම හදන්නේ ක්ලොස්ට්‍රීඩියම් කියලා කියනවා. හරිද? පිටගැස්ම හදන්නේ ක්ලොස්ට්‍රීඩියම් ටෙටනි ක්ලොස්ට්‍රීඩියම් තමයි එතකොට හරිද? right. tetanus is caused by clostridium. කොලරාව හදන්නේ විබ්‍රියෝ කොලෙරා ශිගෙල්ලා නෙමෙයි. අතිසාරය හදන්නේ කවුද? right අතිසාරය හදන්නේ ශිගෙල්ලා not salmonella. it's by shigella dysentery by shigella. උණ සන්නිපාතය හදන්නේ කවුද? කියන්නේ ටයිෆොයිඩ් ෆීවර් කියන සල්මොනෙල්ලා ටයිෆොයිඩ් by salmonella typhi. ඒතර උත්තරේ 2. මේකට ආය දාන පොයින්ට් එක මොකද්ද? මේකටත් ආය අර පොයින්ට් එකම තමයි ගන්න වෙන්නේ අපිට. අපි කතා කරේ කලින් ශුද්‍රජීවී රෝග සීන් එක. ඒතර මේකට ගන්න වෙන්නේත් ළමයි ශුද්‍රජීවී හා රෝගනේ. මේ කවුරු හරි PDF එක ෂෙයා කරලා දාන්න අරකේ MCQ එකේ. එතකොට ශුද්‍රජීවී හා රෝග කියන පොයින්ට් එක තමයි ගන්න වෙන්නේ. මයික්‍රෝබ්ස් ඇන්ඩ් ඩිසීස් කියන පොයින්ට් එක තමයි මේකටත් ගන්න වෙන්නේ. අපි ඒකටමනේ ගත්තේ. ඒ නිසා ඒකම තමයි ගන්න වෙන්නේ. හරිද? රයිට් ඕකේ.
2020ත් ඉවරයි එන්න 2021ට ෆුඩ්බෝන් පැතජන් කියලා ගමු ශේෂාන් අරග යටතේ කියන මයික්‍රෝබ්ස් ඇන්ඩ් ඩිසීස් කියන පොයින්ට් එකේ ඒකේ සබ් පොයින්ට් එකක් විදිහට ගමු ෆුඩ්බෝන් පැතජන්ස් කියන එක ගමු. හරි. right. ඊට පස්සේ ආනේ තව එකක් තියෙනවනේ. තව එකක් තියෙනවා. තව එකක් තියෙනවා. ඒකේ සෑහෙන ගොඩක් අහලා තියෙනවනේ අප්පා. මයික්‍රෝ වල එකයි කීයක් අහලා තියෙනවා මයික්‍රෝ 7 8 9 10 11 අනේ මේ මයික්‍රෝ පහක් අහලා තියෙනවා. හරිද? පානීය ජලය පිරියම් කිරීමේ ක්‍රියාවලිය පිළිබඳ නිවැරදි වන්නේ නේ. Which of the following statement regarding drinking water treatment is correct කියලා අපෙන් අහනවා. හරිද? ඒතර බලමු. හරි. අවසාදිත ද්‍රව්‍ය සහ සුදුලින් ඉවත් කිරීම සඳහා ඇලම් එකතු කරනු ලැබේ. හරිද? right okay. Alum is added to remove suspended matter and microorganisms. ඒක හරි. සුදුලින් ඇසිඩ් සඳහා ඕසෝන් භාවිතා කෙරේ. ඕසෝන් is used to kill microbes. ඒක හරි. පෙරීම ක්‍රියාවලිය තුලදී වැලි අංශ තුලට අවශෝෂණය කිරීම මගින් සුදුලින් ඉවත් කෙරේ කියලා කියනවා. හරිද? වැලි අංශ තුලට අවශෝෂණය කිරීම. හරිද? මොකක්ද ඒකේ පොයින්ට් එක? ඒක හරිද වැරදිද? During filtration stage, microorganisms are removed by absorption into sand particles. ද එහෙම නැත්තම් වැලි අංශු මතු පිටටද? හරිද? onto the හරිද? ඒ කියන්නේ එතකොට මෙතන අර adsorption අධිශෝෂණය වගේ සීන් එකක් නේද එන්නේ? ජලයේ පිරිපහදු කිරීමේ එකත් නිතර අහලා තියෙන එකක්. පානීය ජලය මේ පානීය ජලය පිරිසිදු පිරියම් කිරීම කියන එක. හරිද? හරිද? ඕකේ. එතකොට මේකෙදි මොකද වෙන්නේ? හරි. හරිද? මෙහිදී පස් අංශු වල මතු පිටට අවශෝෂණය වීම නිසා පස් අංශු වල මතු පිටනේ. හරි. වැලි අංශු තුලට නෙමෙයි පස් අංශු වල මතු පිට කියලා එන්නවා. So during filtration microorganisms are removed by absorption into the sand particles නෙමෙයි onto the surface කියලා නේද? onto the surface. හරි. absorption onto the මං හිතන්නේ අර පහ කියලා කිව්වේ ජමත්මි මං හිතන්නේ ඔක ඔයා හරි කියලා ගත්තා නේද? onto surface කියලා එන්නේ නැහැ into the surface නෙමෙයි. එතන මාර ලස්සන පොයින්ට් එකක් තියෙනවා. හරි. සුද්ධජීවීන් පෙරීම සඳහා කාන්දු පෙරහන් ක්‍රමය භාවිතා කරයි කියලා කියනවා. So they are saying that trickling filter method is used to filter microorganism කියලා කියනවා. කාන්දු පෙරහන් ක්‍රමය පාවිච්චි වෙන්නේ හරිද? right? කාන්දු පෙරහන් ක්‍රමය පාවිච්චි වෙන්නේ මේ මොකේද? right? කාන්දු පෙරහන් ක්‍රමය පාවිච්චි වෙන්නේ කාර්මික ජලය පිරිපහදු කරද්දී. හරි. ඉන්ඩස්ට්‍රියල් වෝටර් ට්‍රීට්මන්ට් එකේදී තමයි ට්‍රික්ලර් ෆිල් මේ කියන්නේ ට්‍රික්ලින් ෆිල්ටර් මෙතඩ් එක පාවිච්චි වෙන්නේ. හරි. ඒ නිසා මේක වැරදි. මේකෙදි පාවිච්චි වෙන්නේ. හරි. ප්‍රාතික පිරියම් කිරීමේදී අයින්ද්‍රිය ද්‍රව්‍ය 90% ඊ ඔය කතාව කියන්නේ පානීය ජලය නෙමෙයි. ඔය කියන්නේ මොකද්ද? කාර්මික ජලය. හරිද? කාර්මික අපජලය. හරි. ඉන්ඩස්ට්‍රියල් වේස්ට් වෝටර් එකේ තමයි ඔය කතාව කියන්නේ. ආයේ ප්‍රාතික පිරියම් කිරීමක් ගැන කියන්නේ ප්‍රයිමරි ට්‍රීට්මන්ට් එකක් කියන්නේ ඉන්ඩස්ට්‍රියල් වේස්ට් වෝටර් ට්‍රීට්මන්ට් එක. එහෙනම් උත්තරේ AB 3. AB උත්තරේ 3. මෙතන එතකොට පොයින්ට් එක දාන්න ඕන පානීය ජලය පිරිපහදු කිරීම purification of drinking water. හරි. පානීය ජලය පිරිපහදු කිරීම. හරි. ඊට පස්සේ එතන මේක හරි. ඊළඟට එන්න ඊළඟ question එක. චුට්ටලියන් පිළිබඳ අන්න ආයෙත් අහනවා. මයික්‍රෝබ්ස් ගැන අහන්නේ. මූලගෝලයක සිටින ව්‍යාජනක දිරීර පෝෂණය ලබා ගන්නේ ශාක මුල් මගින් නිර්යාස කරන ලබන සංයෝග වලිනි. ඒක හරිනේ.
pathogenic fungi in a rhizosphere obtain nutrients from compound extruded from the plant roots. ඒක හරි. පාංශදාවන්ට පොස්පරස් මුදා හැරීම සඳහා දායක වන ශාරීය සංයෝග සමහර බැක්ටීරියා මගින් ශ්‍රාවය කරයි. Some bacteria secrete alkaline compounds හරිද? That contribute to release of phosphorus to soil solution. එතකොට phosphorus මුදා හරින ශාරීය සංයෝග නෙමෙයි. එතනදී කාබනික ආම්ලනේ. So here missed උනානේ. sorry 20ට ඇවිල්ලා 20ට sorry 20th එකට ඇවිල්ලා 20th එකට ඇවිල්ලා sorry බැක්ටීරියා තුළ DNA RNA සංශ්ලේෂණය නිෂේධනය කරන්නේ which of the following antibiotics inhibit the synthesis of DNA RNA in bacteria කියන කවුද? rifampin නේ. rifampin answer number 1. ඒක අපි මොකේටද ගන්න ළමයි මේ ඒකත් එතකොට අපිට ගන්න වෙන්නේ අර ප්‍රතිජීවක කියලා වෙනම ගන්න පුළුවන්. ඒක යටතේ අපි කතා කරාද මොකක් හරි. අර ඉන්වේසිව්නස් කියන එක යටතේ නේද තියෙන්නේ ඔකත්. නැද්ද? නෑ. ඒ යටතේ නෙමෙයිනේ. ඒ වෙනම තියෙන්නේ. ඇන්ටිබයොටික් එක ශුද්ධ ජීවීන් සහ රෝග වැළැක්වීමේ ක්‍රම කියන යටතේ තියෙන්නේ. මොකද කරන්නේ අපි ඒකට? That is under that methods used to control microbial diseases. නෑ ඉන්ඩස්ට්‍රීස් නෙමෙයි. ඉන්ඩස්ට්‍රි එකේ තියෙන ඇන්ටිබයොටික්ස් හදන කට්ටිය විතරයි net මේ. They are mentioning about microbes responsible for the makeup of antibiotics. Here he is asking about the function නේ. එතකොට අපි මොකද කරන්නේ? ප්‍රතිපූතක ව්‍යාසාදක හිම කියලා වෙනම තියෙනවා. අපි මොකද කරන්නේ? අපි දාමුද කියන්නේ මේජ් ටොපික් එකක් විදිහට දාලා ඒක යටතේ සබ් කැටගරයිස් කරමුනේ. එහෙම කරුනේ ළමයි. මේ එතකොට සුද්ධ ජීවීන්ට වැළඳෙන රෝග පාලන ක්‍රම avoidance and prevention of microbial diseases නේ. දැන් ළමයින්ට වැඩ වෙලා තියෙන මොකද්ද බලන්නේ කියලා හිතාගන්න දෙයක් නැතුව ඉන්නේ. සෑහෙන කන්ටෙන්ට් ගොඩක් තියෙනවා. හැබැයි මොකක් හරි බැලුවොත් වැඩක් වෙනවා ඉතින් හරි. ඒ ඔය දාලා තියෙන වීඩියෝ එක ළමයි 2024 කරපු එක. දැන් ඒක මම හිතන්නේ 60000කට එහා බලලා තියෙනවා. හරිද? right. නිකන් අර ෆික් ඩිපොසිට් දාලා ඒ සීන් එකක් තියෙනවා. මම දන්නේ නැහැ තියනවද නැද්ද කියලා. ඔහේ ඉතින් කවුරු හරි ළමෙක් වැඩක් ගන්නවා. හරිද? මේ avoidance and prevention of microbial diseases නේ. ඒ යටතේ ප්‍රතිජීවක කියලා දාගන්න. අකෝ Zoom එකේ ඉඳන් YouTube දෙන්නේ නැති කියලා අහන්නේ. එනවා සදාචාරාත්මක නෑ. YouTube දෙනවා මේ කරාට පස්සේ රෙකෝඩින් එක YouTube අප්ලෝඩ් කරනවා හරි. ඒ YouTube දෙන්නේ හරිනේ. අනේ බන් දැන් ඇහැරුණේ කියලා දාලා දෙනවා. හරි දැන් මෙතන ඉඳන් කන්ටිනියු වෙන්න. ඊටු ටික ටග් ගාලා ඉවර වෙච්ච ගමන් ඩවුන්ලෝඩ් කරලා අප්ලෝඩ් කරා හරි. ඒක ඊට පස්සේ හරි ඒතකොට ඒක හරි. ඊළඟට හරියන්නේ 21 question number 21. හරිද? එතන පළවෙනි එක හරි. පාංශදාවන්ට phosphorus මුදා හරින්නේ ශාරීය සංයෝග නෙමෙයි. ඒතකොට එතන කාබනික අම්ල. So alkaline compounds නෙමෙයි organic acids තමයි. හරිද? නැත්නම් කාබනික අම්ලයෙන් carbonic organic acids නේ. හරි. actinomycetes නිර්වාය තත්ත්වයට යටතේ වඩාත් කාර්යක්ෂම කොම්පෝස්ට් සාදයි කියලා කියනවා. මේ actinomycetes කොම්පෝස්ට් හදන්නේ ස්වායුනේ. ඒතකොට තෙත් ස්වායු තත්ත්වයට යටතේනේ. හරි උණුසුම් තෙත් ස්වායු තත්ත්වයට යටතේ actinomycetes carry out composting more efficiently and right to what aerobic condition anaerobic නෙමෙයි. හරි ස්වායු තත්ත්වයට යටතේ. රයිසෝබියා රනිල ශාක සහ ඇසෝල්ලා යන දෙකම සමග සහජීවී සම්බන්ධතා ඇති කරගනී කියලා කියනවා. හරිද? නැහැ. හරිද? රයිට් ඕකේ. ඇසෝල්ලා එන්නේ කවුරුත් එක්කද? එතකොට රයිසෝබියා රනිල ශාක සහ ඇසෝල්ලා යන දෙකම සමග සහජීවී.
නැහැ. එතකොට ඇසොල්ලා ඇනබිනා සමග තමයි සහජීවී සම්බන්ධතාවයක් හදාගන්නේ right okay. අපි කතා කරන්නේ රයිසෝබියා form symbiotic association with both leguminous plants and ඇසොල්ලා කියනවා නෝ ඇසොල්ලා with what ඇනබිනානේ right ඇනබිනානේ ඇනබිනානේ හරි ඇනබිනා කියලා නෑ ඇසොල්ලත් එක්කනේ ඇනබිනා along with කියන ඇසොල්ලත් එක්කනේ ඇනබිනා නිසා මේක වැරදි right sorry ඇසොටෝබැක්ටර් විශේෂ වලට විටමින් C නිපදවිය හැක කියලා කියනවා. විටමින් C can be produced by ඇසොටෝබැක්ටර් species කියලා. ඇසිටෝබැක්ටර් තමයි විටමින් C හදන්නේ. හරි ඇසොටෝබැක්ටර් නෙමෙයි. ඇසිටෝබැක්ටර් හදන්නේ. හරි. ඇසිටෝබැක්ටර්. එතකොට මේක නම් එන වාස් පොයින්ට් එකක් තියෙන්නේ. මෙතන කර්මාන්ත ටිකක් තියෙනවා. ඉන්ඩස්ට්‍රීසුත් තියෙනවා. ඊට පස්සේ පාංශු සීන් එකක් තියෙනවා. ශුද්ධ ජීවීන්ගේ පාංශු ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය සහ ව්‍යාප්තිය කියන පොයින්ට් එකක් තියෙනවා. මොකද කරන්න ළමයි? දෙකම දාමු දිවෙන කරන්න දෙයක් නැහැ නේද? හරිද? පැවුලයි කඳයි දෙකම බේර ගන්නත් එපේ. හරිද? පාංශුද්ධ ජීවීන්ගේ ව්‍යාප්තිය කියන එකට දාන්න වෙනව නේද? හැබැයි ෆොස්ෆේට් ද්‍රව්‍ය කාරක බැක්ටීරියා කියන සීන් එකත් එතන වෙනම පොයින්ට් එකක් තියෙනවා. කෘෂිකර්මාන්තයේදී ශුද්ධ ජීවීන්ගේ යොදා ගැනීම කියන එක තමයි එතන තියෙන්නේ. අර ෆොස්ෆේට් සොලියබල් බැක්ටීරියාස්ලා ඔය එතන සෑහෙන පොයින්ට්ස් ගොඩක් කියනවා එතකොට. රයිසෝබියම් රැන්ඩ ශාක කියන සීන් එක එතන තියෙනවා. නයිට්‍රජන් තිරකාරී ශුද්ධ ජීවීන් කියලා තියෙන්නේ. පොයින්ට්ස් තුනක් තියෙනවා එතන. කෘෂිකර්මාන්තයේදී ශුද්ධ ජීවීන්ගේ යොදා ගැනීම. use of microbes for agriculture කියන එක තමයි එතන එන්නේ පොයින්ට් එක. application of microorganisms in environmental management නෙමෙයි. application of microorganisms in agriculture එක අලුත් පොයින්ට් එකක් විදිහට ඇඩ් වෙන්න ඕන. ඔව්. ඒක මික්ස් කරලා තමයි ඒගොල්ලෝ දෙන්නේ. කියන්නේ එකක් නෙමෙයි නිකන් අර හැමතැනින්ම වගේ. يعني ඒක ඇත්ත කතාව මේකේ පොදු රටාව කියන එකටත් වඩා මේකේ තියෙන්නේ අර හැමතැනින්ම අහනවා මයික්‍රෝල. ඇත්ත කතාව ඒකයි. හරි. يعني අර එක තැනක් කියලා අපිට පොයින්ට් අවුට් කරන්න අමාරුයි. කෘෂිකර්මාන්තයේ ශුද්ධ ජීවීන් යොදා ගැනීමනේ. use of application of microsoft in agriculture. මේක හරි. ඊට පස්සේ මේකත් එනවා මේකටනේ පාංචු ශුද්ධ ජීවීන්ගේ ක්‍රියාකාරීත්වය. ඊට පස්සේ ශුද්ධ ජීවීන් සහ කර්මාන්ත කියන එකත් එනවා හරිද? ඔන්න ඔය කියන තුනම ඕක ප්‍රශ්නෙට එනවා. ප්‍රශ්නේ පොයින්ට්ස් තුනකින් හැදිලා තියෙනවා right? It's a combined question. combined question එකක් හරි. හරි ඊට පස්සේ ඊට පස්සේ එන්න කාර්මික අපජල පිරිසිදු කිරීමේ ප්‍රාථමික පිරියම් කිරීමේ පියවරක් වන්නේ. Which of the following is a step in the primary treatment of purification of industrial waste water? මොකද තෙල් හා ග්‍රීස් ඉවත් කිරීමනේ removal of oil and grease. straight forward question එකක් හරි. straight forward එකක්. ඒකට ඒක අපි ඊට කලින් අත්තනේ පානීය ජලයනේ ආනේ පානීය ජලයනේ අපි ගත්තේ. කාර්මික ජලය පිරිපහදු කිරීම කියලා එතන එන්න ඕනේ. purification of industrial waste water නේ. කාර්මික අපජලය පිරිපහදු කිරීම.
හරි. ඊට පස්සේ 23. ශුද්ධජීවි ලක්ෂණ නිවැරදිව ගලපා ඇති ප්‍රතිචාරයනේ. Select the response with the correct match of the feature and example of microsome. අයිකෝසාහෙඩ්‍රන් සම්මිතිය තියෙනවලු ඇඩිනෝ වල. හරි. ඇඩිනෝ වෛරස් අයිකෝසාහෙඩ්‍රන් සිමෙට්‍රි හරිනේ. අනිවාර්ය ස්වායු ක්ලොස්ට්‍රිඩියම් නෑ. ක්ලොස්ට්‍රිඩියම් කියන්නේ අනිවාර්ය නිර්වායුනේ. අනිවාර්ය නිර්වායු right obligate anaerobic ක්ලොස්ට්‍රිඩියම්. පත්‍ර කිරණා ශාක්තුල ප්‍රජනනය කරන ෆයිටෝප්ලාස්මා. ඔව් ඒක හරි. Reproducing leaf hoppers and plants phytoplasma okay. අංකුර නිසා ද්විකණ්ඩන මගින් ප්‍රජනනය මයික්‍රෝප්ලාස්මාව හරි. Reproduced by budding and binary fission. Some sulfur bacteria can ප්‍රභා ස්වයංපෝෂී. Purple sulfur bacteria autotrophy. එතකොට A CD answer දෙක. එතකොට මෙතන ඇවිල්ලා මේක පොයින්ට් එක විදිහට ගත්තොත් අපිට ගන්න වෙන්නේ ශුද්‍ර ජීවීන් කාණ්ඩ කියන පොයින්ට් එක microbial groups කියන එක. හරි. ඊට පස්සේ මේකට ගියොත් එස්චරිචියා කෝලයි නෑ ඊට කලින් එකක් තියෙනවා නේ 32. සරල සෛල විභාජනය නැත්නම් ඛණ්ඩනය මගින් සිදුවන අලිංග විභජනය දැකිය හැක්කේ asexual reproduction by simple cell division or fission is seen in කාගේද? ඝනාවාසී සූත්‍රිකාමය නොවන. එහෙම නැත්නම් අර ඒකසෛලික තනි ඒකසෛලික සිංගල් යුනිසෙලියුලර් කියලා තිබ්බ කට්ටිය. ඝනවාසී සූත්‍රිකාමය නොවන සයනු බැක්ටීරියාවන්ගේ තමා සරල සෛල විභාජනයේ ඛණ්ඩනය. මතකද පොයින්ට් එක අපි අද කරා. අද කියන අර පොයින්ට් එක කරේ LMP එකේ. ඒකට උතන ඝනවාසී සූත්‍රිකාමය නොවන කට්ටියයි ඊට පස්සේ තනි ඒකසෛලික සිංගල් යුනිසෙලියුලර් කට්ටියයි කොලෝනියල් නන් ෆිලමෙන්ටස් කට්ටිය තමයි ඔය සරල සෛල විභාජනය සිම්පල් සෙල් ඩිවිෂන් එක තිබ්බේ. ඒතර උත්තරේ 5. ආන්සර් එක 5 හරි. මේ ආන්සර් එක 5. මේවා ස්ට්‍රේට් ෆෝවර්ඩ් ක්වෙස්චන්ස්. ඒ කියන්නේ කෙලින්ම උත්තරේ එක උත්තරේ තියෙන නෑ. හිතන්න දෙයක් නෑ. අය තර්ක කරන්න උත්තර කිහිපයක් නෑ. තනි උත්තරේ තියෙන. හරිද? මේ ඊට පස්සේ 32ට 5. දාන ශුද්ධජීවී කාණ්ඩ කියන මයික්‍රෝබියල් ගෲප්ස්. එස්චරිචියා කෝලයි අනිවාර්ය නිර්වායු ශුද්ධජීවියෙක් කියලා කියනවා. යා වෛකල්පිත නිර්වායු. හරි. ෆැකල්ටේටිව් ඇනේරෝබික් කියන එක ඔබ්ලිගේටරි ඇනේරෝබික් නෙමෙයි. මිනිසාගේ මහාන්ත්‍රය තුළ විටමින් E සංශ්ලේෂණය කරයි කියලා කියනවා. විටමින් K සහ විටමින් B වර්ග සංශ්ලේෂණය කරන. අපි ඒ නිසා අර BK කියලා කියනවා මෙයාට. හරි. බර්ගර් කිං වගේ හරි විටමින් E නෙමෙයි B සහ K. synthesize vitamin B and K in the large intestine, right? අල්ත උපන් ලදරෙකුගේ අන්ත්‍රයට ඇතුළු වන ප්‍රථම ශුද්ධ ජීවියා වන්නේ එයා නෙමෙයි. හරිද? ප්‍රථම ශුද්ධ ජීවියා වන්නේ එයා නෙමෙයි. ලැක්ටෝබැසිලයි තමයි මුලින්ම ඇතුළු වන්නේ. හරි. ප්‍රථම ශුද්ධ ජීවියා වෙන්නේ මෙයා නෙමෙයි. Lactobacilli තමයි first microorganism. So first microorganism to enter the intestine of a newborn baby is a lactobacillus, right? පෙරහැලි ආසාදනය කළ අවස්ථාවල ආසාදනය කළ හැකි අවස්ථාවාදී ව්‍යාජනකයෙක් කියලා කියනවා. ඔව් ඒක හරි. ඒ කියන්නේ මෙයා එස්චරිචියා කොලයි ආහාර මාර්ගය තුල ඉන්නකන් අවුලක් නැහැ. හැබැයි මෙයා බැරි වෙලාවත් ශ්වසන මාර්ගයට ගියොත් එතනදී මේගොල්ලෝ ව්‍යාජනක විදිහට ක්‍රියා කරනවා. When they are inside the GI tract they are normal, very normal, right? They are very normal, but if they are spread to the our respiratory tract, right, in lungs, then they turn pathogenic. හරි. අවස්ථාව එක්ක තමයි සීන් එක වැඩේ වෙන්නේ. ඒතකොට they are opportunistic, right? With the opportunity provided with the different instances they behave differently. That's why opportunistic. හරි. ඊට පස්සේ ප්‍රතිජීවක චිකිත්සාවේදී ප්‍රෝබයෝටික් ලෙස අධිග්‍රහණය කෙරේ කියලා කියනවා. හරිද? right, okay. මොකද කියන්නේ? හරිද? එස්චරිචියා කෝලයි ප්‍රතිජීවක චිකිත්සාවේදී ප්‍රෝබයෝටික් ලෙස අධිග්‍රහණය කරනවා. ප්‍රෝබයෝටික් විදිහට අධිග්‍රහණය කරන්නේ කවුද? ලැක්ටෝ බැසිලයි නේ. right? lactic amla bacteria. ඒ කියන්නේ lactic acid bacteria තමයි lactic acid bacteria ingested as probiotic during antibiotic therapy. E. coli අපි දෙන්නේ නැහැ. හරි. E. coli දෙන්නේ නැහැ. probiotic කියලා දෙන්නේ lactobacillus. ඒකට උත්තරේ 4. මේකේ පොයින්ට් එක අපිට දාන්න වෙන්නේ දැන් E. coli හිටියේ ජලයෙන් බෝවන රෝග කියන සීන් එකනේ.
මේ ඕටබෝන් ඩිසීස් කියන එකට හරියක් දාලා ඒක යටතේ දාගන්න ඊකොලයි අහලා තියෙන කියලා. එස්චිරිචා කොලයි අහලා තියෙන කියලා ප්‍රධාන වශයෙන්. හරි. හරි. ඊට පස්සේ කර්මාන්තවල සුදු ජීවීන් භාවිතා කිරීමනේ use of microorganisms in what in industries කියලා අපෙන් අහනවා. හරි. සැකරොමයිසස් සර්විසේ භාවිතා කර ඉන්නොටේස් නිපදවයි යෝ හරි. ඉන්නොටේස් is produced using සැකරොමයිසස් සර්විසේ. හරි. එයාගේ භාවිතා කීයක් තිබ්බන්නේ? ඊට පස්සේ සල්ෆර් සහ යකඩ ඩඟු බාල වර්ගයේ අශුද්ධ ලෝපස් වලින් තබන ස්ථාන කිරීමට thiobasilus ferruginous භාවිතා කරේ. ඔව්. Thiobasilus ferruginous is used in the extraction of copper from lower grade ores containing sulfur and iron. මට කියන කොච්චර ප්‍රමාණයක් තඹ නිස්සාරණය කරගන්න පුළුවන්ද මේ ක්‍රමේ? How much percentage of copper can be extracted? How much of a percentage කීයද? මට කියන්නේ percentage එක දීලා තිබ්බ සම්පත් අපි ලියුවා ඊයේ. කොච්චර ප්‍රතිශතයද? 70ක් නේ 70% නේ. ඇසිඩෝබැක්ටර් වල පරිවෘත්තීය ක්‍රියාව මගින් රයිබෝෆ්ලේවින් නිපදවනු ලබයි කියලා කියනවා. හරි. රයිබෝෆ්ලේවින් දිලීර මගින් නිපදවන්නේ. එතකොට ඇසිඩෝබැක්ටර් කියන්නේ බැක්ටීරියා වෙන්නේ. So riboflavin is produced from fungi not by bacteria. right? ප්‍රවේණික විකරණය කරන ලද එස්චිරිචියා කොලයි භාවිතෙන් මානව වර්ධක හෝමෝන නිපදව ඒක හරියි. Human growth hormone is produced using genetically triggered so genetically engineered Escherichia coli. ග්ලුකනෝබැක්ටර් භාවිතයෙන් සිට්‍රික් අම්ල නිපදවයි. සිට්‍රික් අම්ලය නිපදවන්න පාවිච්චි කරන්නේ කවුද? Aspergillus niger නේ. right? To produce citric acid using Aspergillus niger. right? A B D උත්තරේ 1. මේක ඇවිල්ලා සුදු ජීවි කර්මාන්තනේ. microbial industries. ජලය සහ ආරයන දෙකම මගින් බෝවන් රෝග ඇති කරන which of the following bacterial species cause both waterborne and foodborne diseases කියලා අපෙන් අහනවා. ඒකට එන්නේ මොකද්ද? සැලමොනෙල්ලා. ඔව් හරි. ආහාර ජලය දෙකම තියෙනවා. ස්ටැප්ලෝකොකස් එනවද? නැහැ. එන්නේ නැහැ. එයා ආහාර මගින් විතරයි. හරි. විබ්‍රියෝ කොලරා එනවා. විබ්‍රියෝ කොලරාව හදනවනේ. ඊට පස්සේ ශිගෙල්ලා. ඔව් අතිසාරය හදනවා. ක්ලොස්ට්‍රිඩියම් එන්නේ නැහැ. ඒක ආහාර විෂ වීමට අදාළ වෙන්නේ. හරි. උත්තරේ වෙන්නේ ACD 2. මේකෙදි අපිට දාන්න වෙන්නේ පොයින්ට්ස් දෙකක් තියෙනවා. ජලයෙන් බෝවන රෝග කියන එක ගන්න වෙනවා. waterborne diseases කියලා. ඊට පස්සේ ආහාර මගින් වැළඳෙන රෝගනේ. foodborne disease කියන එක පොයින්ට් එක ගන්න වෙනවානේ. ඒත් ආහාර නරක් වීම කියන එක ගමු. හරිද? right. මේ food ආහාර නරක් වීම. එහෙම නැත්නම් food spoilage කියලා ගන්න. ඒක අරන් ඒක යටතේ දාන්න ආහාර නරක් වීම නැත්නම් ආහාර මගින් පැතිරෙන සුළු ව්‍යාජනක කියන පොයින්ට් එක. හරි. So foodborne diseases spread by microbes කියලා දැම්මම by food කියලා දැම්මම හරිනේ. This is caused by foods මේ කියන්නේ spoil food. ඒ පොයින්ට් එක එතන ගන්න. ආහාර නරක වීම කියන එකටම දාගන්න එක. හරි. ඒක සාධාරණයි කියලා මට හිතෙනවා. හරිද? ඊට පස්සේ හරි 44 වෛරෝයිඩ හා ප්‍රියෝන් පිළිබඳව නිවැරදි වන්නේ නේ. correct statement regarding thyroid and prion. Creutzfeldt Jakob disease CJD යන ප්‍රියෝන් මගින් මිනිසාට ඇති කරන ලබන රෝගයක්. ඔව් ඒක හරි. ඒක හරිද? මට කියන්න. හරිද වැරදිද? හරි. හරිද වැරදිද? හරිනේ. Creutzfeldt Jakob disease is a human disease caused by prion. ගවයන්ට ඇති වෙන රෝගය මොකද්ද? What is the disease caused for cow? කවුද? කවුලට මොකද්ද හැදෙන්නේ? මොකද්ද? අපි උමතු ගව රෝගයනේ mad cow disease නේ. හරි. ධාරක ශාක සයත් තුළ ගුණ වීම සඳහා අවශ්‍ය සංඥා වෛරෝයිඩ දරයෝ. ඒක හරි. Viroids carry signals for their multiplication in host plant cells. right මේක RNA එකක් තියෙනවන්නේ. right
නග්න RNA එකක් තියෙනවානේ. ආරක්ෂක ප්‍රෝටීන් ආවරණයේ වට වූ කෙටි DNA කොටසක් වෛරෝයිඩ් වල නැහැ. ආරක්ෂක ප්‍රෝටීන් එකේ වට නොවිච්ච කෙටි DNA නෙමෙයි කෙටි RNA කැල්ලක් තියෙන අනිත් එක. Viroids have a short piece of RNA protected නෙමෙයි. They are not protected by protein coat. හරිද? ප්‍රියෝන වල තියෙන න්‍යෂ්ටික අම්ල නැහැ. ප්‍රියෝන වල න්‍යෂ්ටික අම්ල නැහැ. ප්‍රියෝන වල තියෙන ආසාදික ප්‍රෝටීන්. හරි. Nucleic acid in prions. No, there are no nucleic acid in prions, right? හරි. එතකොට A සහ B මේකට එන්නෙත් ශුද්ධ ජීවි වර්ග කියන එක. ශුද්ධ ජීවි කාණ්ඩ microbial groups. ඊට පස්සේ ව්‍යාජනක බැක්ටීරියා ගැන අහන්නේ. It's regarding the pathogenic bacteria. අන්තර්දූලක සහ බහිස්දූලක යන ආකාර දෙකම තාපය මගින් අක්‍රිය වෙයි කියලා කියනවා. නෑ බහිස්දූලක විතරයි. අන්තර්දූලක කියන්නේ තාප ස්ථායිනේ. තාප ස්ථායි. So both endotoxins and exotoxins are inactivated by heat කියනවා no. Endotoxins are heat stable, right? Only the exotoxins will be inactivated, right? අන්තර්දූලක ග්‍රෑම් ධන බැක්ටීරියා මගින් නිපදවන ලබන ප්‍රෝටීන් හෝ ලිපොපොලිසැකරයිඩ් හෝ වේ කියලා කියනවා. අන්තර්දූලක ග්‍රෑම් ඍණ බැක්ටීරියාවන්ගේ හදන ග්‍රෑම් ධන නෙමෙයි. හරි. So endotoxins are proteins or lipopolysaccharide produced by gram negative bacteria. බහිස්දූලක ග්‍රෑම් ඍණ සහ ග්‍රෑම් ධන බැක්ටීරියා ආකාර දෙකම මගින් නිපදවන ලබයි කියලා කියනවා. ඒක හරිනේ. So exotoxins are made by both gram positive and gram negative කියලා කියනවා. Right? ඊට පස්සේ exotoxins produced by Corynebacterium diphtheria act as an enterotoxin කියනවා. ඒක enterotoxin එකක් නෙමෙයි ඒක cytotoxin එකක් නේ. Corynebacterium diphtheria මගින් නිපදවන ලබන බහිස්දූලකයේ cytotoxin එකක් ලෙස ක්‍රියා කරන්නේ. enterotoxin එකක් නෙමෙයි. හරිද? විවිධ බැක්ටීරියා විශේෂ මගින් නිපදවන ලබන අන්තර්දූලක විවිධ රෝග ලක්ෂණ ඇති කරයි කියලා කියනවා. සියලුම අන්තර්දූලක ඇති කරන එකම රෝග ලක්ෂණයක්. Right? All endotoxins cause the same symptoms, right? විවිධ රෝග ලක්ෂණ නෙමෙයි එකම රෝග ලක්ෂණ. Right? Endotoxins produced by different bacterial species cause similar symptoms. එහෙනම් 45ට උත්තරේ 3. මොකද්ද මේකට දාන්න පොයින්ට් එක? අපි ගත්ත නේද මේ පොයින්ට් එක? ශුද්‍ර ජීවියෝ හා රෝග කියන එක ගන්න වෙන්නේ නේ. microbes and diseases කියන එක දාන්න වෙන්නේ. හැබැයි එකම පොයින්ට්ස් ටිකක් අරගෙනවා චුට්ටක් එකේ කන්ටෙන්ට් එක වැඩි දැන් ශුද්ධ ජීවි විහාර රෝගීන් කිව්වහම අවුරුදු 4ක MCQ 4ක් අහන්න පුළුවන් මේ පොයින්ට් එකේ. මොකද මේ පොයින්ට් එකේ කන්ටෙන්ට් එක ටිකක් වැඩි. ඒක තේරුණාද? ඒක තේරුණාද ළමයි? ඒ කියන්නේ මේ කන්ටෙන්ට් එක වැඩි ඒක ඇත්ත කතාව. හරිද? ඒ නිසා මේ ගොඩාක් ප්‍රශ්න එක මාතෘකාවෙන්ම අවුරුදු 3-4ක කියන්නේ පොදු රටාව විදිහට තමයි එන්නේ. මේ හරිද? පැහැදිලිද? ඒක ගැටලුවක් නෑ. වෙන පොඩි මේකක් තියෙනවා. හරිද? මේ හරි. ඊට පස්සේ ශුද්ධ ජීන්ගේ පරිවෘත්ති නිෂ්පාදනය ගැන අහන්නේ මයික්‍රෝබිය රයිට් ඕකේ metabolic products of microorganisms ගැන අපෙන් අහන්නේ ඉන්නටේස් කාර්බන් නිෂ්පාදනය කිරීම සැක්‍රොමයිසර් සර්විසයේ භාවිතා කෙරෙයි කියලා කියනවා. හරි. So saccharomyces cerevisiae is used for commercial production of interest. So හරි මේ දෙපාර අහන්නේ මේ ප්‍රකාශය. කලින් අවුරුද්දකත් තිබ්බනේ ළමයි මේකම විදිහනේ. ට්‍රැක්ද මෙයාලට හරිද? පැනිමන්ඩි ඇස්පිජස් සොරිසේ මගින් පැසීමෙන් සිට්‍රික් අම්ලය නිපදවනු ලබයි කියලා කියනවා. ඇස්පිජස් සොරිසේ නෙමෙයි ඇස්පිජස් නයිජර්. So citric acid is produced through fermentation of molasses by Aspergillus niger not Torres. Bacillus staphylococcus මගින් සිදු කරන ලබන පැසීම මගින් රයිබෝෆ්ලේවින් නිපදවනු ලබයි කියලා කියනවා. හරිද? රයිබෝෆ්ලේවින් නිපදවන්නේ Bacillus staphylococcus නෙමෙයි දිලීර මගින් සිදු කරන ලබන පැසීමෙන්, right? So riboflavin is used through the fermentation by fungi not Bacillus staphylococcus. ටෙට්‍රසයික්ලින් යන ස්ට්‍රෙප්ටොමයිසස් ග්‍රයිසියස් නෙමෙයි ස්ට්‍රෙප්ටොමයිසස් ඔරෝෆේෂියන්ස් මගින් නිපදවන ලබන ද්විතීක පරිවෘත්ති ද්‍රව්‍යයක්. ටෙට්‍රසයික්ලින් is a second metabolite produced by Streptomyces aureus, right? Oreofacieans, right? Okay, Oreofacieans, right? Gryceus නෙමෙයි. එතනෝල් යන
යුෂ්‍ය සුදුරීන් මගින් පැසීමෙන් නිපදවන ලබන ද්විතීයික පරිවෘතිත ද්‍රව්‍යයක් කියලා කියනවා නෑ. මධ්‍යසාරීය පාන එතනෝල් කියන්නේ ඒවා ඇවිල්ලා ප්‍රාථමික අන්තඵල. හරි. ද්විතීයික පරිවෘතිත වෙන්නේ මොනවද ළමයි? So ethanol is not a secondary metabolite, it is what? It is a primary end product. So normally alcoholic beverages are primary end products. So what are secondary metabolites? What act as secondary metabolites? මට කියන්න. ද්විතීයික පරිවෘතිත විදිහට මොනවද ක්‍රියා කරන්නේ? ප්‍රතිජීවකනේ, antibiotics නේ. nice. මෙතනත් එන්නේ ශුද්ධ ජීවීන් සහ ශුද්ධ ජීවි කර්මාන්තනේ. Microbial industries. Nice. කාර්මික අපජලය ද්විතීයික පිරියම් කිරීමේදී හරි during the second treatment of industrial water හරි ඊට පස්සේ හරි කාන්දු පෙරහන් ක්‍රමයේ භාවිතයෙන් ශුද්ධ ජීවීන් මගින් අයින්ද්‍රිය ද්‍රව්‍ය ඔක්සිකරණය කරන ලබයි කියලා කියනවා. හරිද? right okay. හරිද? right okay. First one organic matter is oxidized by microorganisms in the trickling filter කියලා කියනවා. හරිද? ඔව් කාන්දු පෙරහන් ක්‍රමයේදී මොකද වෙන්නේ? ශුද්ධ ජීවීන් හරිද ඔක්සිකරණයෙන් නේද? හරිද? ඔක්සිකරණයෙන් තමයි මොකද වෙන්නේ? හරි? මේ සක්‍රිය කළ බොර ක්‍රමය වෙන්නත් පුළුවන් කාන්දු පෙරහන් ක්‍රමය කියන දෙකෙන් මොකක් හරි එකක්. එතෙන්දී හරිද ශුද්ධ ජීවීන් මගින් අයින්ද්‍රිය ද්‍රව්‍ය ඔක්සිකරණය කරනවා. ශුද්ධ ජීවීන් පාවිච්චි කරලා තමයි ඔක්සිකරණය කරන්නේ. හරි. ඒකට ශුද්ධ ජීවි ඔක්සිකරණය කරනවා. මයික්‍රෝබියල් ඔක්සිඩේෂන් එකක් වෙනවා. It can either be trickling filter method or maybe activated sludge. In both processes same thing happening. ඒතකොට ඒ හරි ළමයි. හරි. ඒ හරි. ඇසේ ඝන අපද්‍රව්‍ය ටැංකිය තුල තැම්පත් වීමට ඉඩ හරින ඝන අපද්‍රව්‍ය ටැංකි වල තැම්පත් වෙන්න ඉඩ හරින්නේ මොනවද? ඒ කියන්නේ අවසාදක තටාක තුල ඝන ද්‍රව්‍ය තැම්පත් වීම කියන එක නේද කියන්නේ? හරිද? sedimentary tanks වල solid deposit වෙනවා කියන එක කියන්නේ solid matter is allowed to settling of solid in right sedimentary tanks කියලා කියන්නේ. හරිද? ඒතකොට ඒක ප්‍රාථමික පිරියම් කිරීමට අදාළ වෙන්නේ. primary treatment එකට තමයි අදාළ වෙන්නේ. ඓන්ද්‍රිය ද්‍රව්‍ය වලින් 75%කට හරි වැඩි ප්‍රමාණයක් ඔක්සිකරණය කෙරේ කියලා කියනවා. හරි 75% ප්‍රමාණයක් ඔක්සිකරණය කෙරේ කියලා කියනවා. So more than 75% of organic matter is oxidized කියලා කියනවා. මොකද හිතන්නේ ඒ ගැන? මොකද හිතන්නේ ඒක හරිද වැරදිද? සාමාන්‍ය අයින්ද්‍රිය ද්‍රව්‍ය මොකද වෙන්නේ? 100ට හරිද? right 75ත් 95ත් කියලා තියෙන්නේ. 75ත් 95ත් කියලා තියෙන්නේ. 75ට වඩා වැඩි කියලා කියන්නේ. හරිද? 75ත් 95ත්. මොකද ඕක මාකින් එකේ උත්තරේ මොකක්ද අරන් තියෙන ළමයි? ඔකට 2023 නේද මේ ප්‍රශ්නේ? 23 50. ගන්න උත්තරේ කීයද අරන් තියෙන්නේ කියලා? 2023 50. උත්තරේ කීයද අරන් තියෙන්නේ? 5ද 2ද අරන් තියෙන්නේ? 2023 බලන්න මාකින් එකේ උත්තරේ කීයද අරන් තියෙන්නේ? 5ද කොහෙද මේ අරන් තියෙන්නේ? එයාලා මෙතන 5ද අරන් පොඩ බලන්න එක. උත්තරේ කීයද අරන් තියෙන්නේ? හරි ඊට පස්සේ ගමුකෝ ඊළඟට. හරි. right. එතකොට මේක අහන්න ඉර බලන්න. හරි. ඒතර 75කට වැඩි ප්‍රමාණයක් ඔක්සිකරණය එක කියන්නේ 95 ගියුවාම 75 80 85 95 අවුලක් නැහැ ඒක. කියන්නේ 75ට වැඩි ප්‍රමාණයක් කියවම ඉතින් 75 95 අතරනේ අවුලක් නැහැ නේ. හරි කියලා ගන්න පුළුවන් නේ. more than 75% of organic matter is oxidized එකත් හරි. ඊට පස්සේ කියනවා methane is produced. methane නිපදවේ. මට කියන මේක හරිද වැරදිද? methane නිපදවේ කියලා කියනවා. methane is produced කියනවා. හරි නෑ. ඔන්න වර්ධින තැන නෙත්මි. නෙත්මි මීතේන් හැදෙන්නේ ওই ක්‍රියාවලිය දෙකම ඉවරුනාට පස්සේ ඒ දෙකේදීම ඉතිරි වෙන රොන්බොර තියෙනවනේ. හරි right. ස්ලජ් එක තියෙනවනේ after two process ඔක පැහැදිලිව කියනවා සම්පත් පොතේ මෙහෙම කියනවා මොකද්ද? මෙම පිරියම් ක්‍රම දෙකේදීම ඉතිරි වෙන රොන්බොර අන්න නිර්වායු රොන්බොර ජීරකයක් වෙත යවනු ලැබේ. එතකොට ඒක අපිට ද්විතීයික පිරියම් කිරීමට විතරක් ලඝු කරන්න පුළුවන්. දැන් කියන sludge remaining from both treatments is sent. It means after the second treatment also. ද්විතීයික පිරියම් කිරීමෙනුත් පස්සේ තමා ඔය රොන්බොර ඉතුරු වෙන ස්ලජ්. ඒ නිසා ද්විතීයික පිරියම් කිරීම කියන එකට මේ පොයින්ට් එක ගන්න බෑ ළමයි. කොබන් එක තේරිච්ච කට්ටිය.
ඔන්න ඔතන තමයි වැරද්ද. ළමයි මේක ඔයා බලන්න ඇනලයිස් එක 2023 අරගෙන මට ළමයි 90%කට එහා ගහලා තිබ්බ උත්තරේ 2 කියලා. ලස්සන ලණුවක් මේ දීලා තියෙන්නේ. හරිද? ලණුව කියන එකෙන් නිකන් සුපිරිම විදියට දීලා දෙනවා. මම කියන්නේ මම මෑත කාලේ පේපර් වල දැක්ක සුපිරිම ලණුවයි කියන්න ඕනේ නැහැ පාස් පේපර් වල. හරිද? මේක දැන් දැනටත් ඕගොල්ලෝ මේ පොත් සම්පත් පොත් තිබිලා ඕගොල්ලෝ ගාව තියරි තිබිලා වල මේ පාස් පේපර් එක්සෑම් එක්ස්පීරියන්ස් එකෙන් කරනවා නෙමෙයිනේ. ගෙදරදි කරලත් ඕගොල්ලෝ උත්තරේ ACD කියලා ගත්තා නෙමෙයි. මේ හොඳට වැඩ කරන ළමයි. හරිද? උත්තරේ 2 කියලා ගත්තානේ. ඉතින් තේරෙනව නේද විභාගෙදී යන්න දෙන විදිය ගැන. තේරුණානේ? හ්ම්? මේ රිවිව් කරන්න කියලා තියෙන සමහරට පොත අතට දීලා. පොත අතේ තියෙනවා. පොත එහා පැත්තේ තියෙන සම්පත් පොත. හරි? ඒ තිබිලත් උත්තරේ 2 ගන්නවානේ. අන්න හේතුව ලණුවක් යා. පට්ට ලණුවක්, දාර ලණුවක් හරි. කාන්දු පෙරහන් කිරීම මගින් ඉතිරි වන රොන් බොර ස්වභාවයෙන් නෙමෙයි නිර්වාල ලෙස වියෝජනය කරන්නේ. ඒක නම් හරි. Slides remaining after trickling filter is decomposed anaerobically. හරි. ඒතර උත්තරේ වෙන්නේ AC5. සුපිරි ප්‍රශ්න මේවා ඉතින් හරි. පාස් පේපර් කියන්නේ පාස් පේපර්ම තමයි. අපේ උපරිම try කරනවා. මම උපරිම ඉතින් try කරන ප්‍රශ්න හදද්දි ඒ ළඟින් යන්නේ ඉතින් හරි. පැහැදිලිද? හැබැයි ඉතින් පාස් පේපර් කියන්නේ අමාරුත් නෑ ලේසිත්. අන්න ඕකනේ මේ පාස් පේපර් දෙන quality එක. මේ පාස් පේපර් කරන් යදි කරන්නත් පුළුවන්. ප්‍රශ්නෙට එන්ට වෙන්න පුළුවන්. දැන් සමහරවිට අපි ප්‍රශ්න අමාරු කරනවා කියලා ළමයාට හිතන්න බැරි මහා කියලා. මුතු විදියට කරලා ප්‍රශ්න අමාරු කරනවානේ. වචන හරඹ කරලා මෙතන එහෙමත් නෑ. වචන හරඹ තියෙනවා. නමුත් අර ඒක හරිද? ඒකේ quality ඒක අර අමාරු නොකර ළමයාට පේපරේ දැක්කම අමාරු කියලා දැනෙන්නේ නැහැ. දැන් මේ ප්‍රශ්නේ සමහර විට 23 කට්ටිය තව ප්‍රශ්නයක් අවුල් කියලා එන්නේ නැති. මේක හැමෝම එක්සෑම් එක කතා වෙන්නේ මේ අඩෝ මේ 50ට කීයදම උත්තරේ? දෙක රේලෙල දෙක තිබ්බේ දෙක කියලා දෙක කියලා කතා කරනවා. අමාරුවක් නැහැ මේ ප්‍රශ්නේ. කම්ප්ලෙක්සිටි එක නෑ හැබැයි පොයින්ට් එක ඇතුලේ තියෙන. ඒක තමයි ක්වොලිටි එක. හරිද? රයිට්. ඊට පස්සේ ඒතකොට ඒ කතාව ඉවරයි. ඒතකොට අපි මේකට දාන්නේ කාර්මික අපජලයේ පිරිපහදු කිරීම කියන එක. හරිද? පනස් පහ පැපොල එන්නත ගැන අහන්නේ මට කියන පැපොල එන්නත අයිති වෙන්නේ මොන ගෲප් එකකටද so what is the group that chicken pox vaccine belong බලමු මුලින්ම එවන්නේ කවුද කියලා නියමයි lively attenuated හරි right lively attenuated අඩපණ කරන ලද ජීවීන් නම් ඊතා පරීක්ෂාකාර ලෙස ව්‍යාජනකතාව දුබල කරන ලද සජීවී සුදු ජීවීන් අඩංගුයි ඒක හරි ඒ හරි contains live microorganisms which are deliberately weakened for pathogenicity හරි ඊට පස්සේ නැවත නැවත ප්‍රතිශක්තිකරණය ලබා දීම අවශ්‍ය වෙන්නේ නැහැ. බූස්ටර් මාත්‍රා ඕනේ නැහැ. repeated immunization or booster doses are not required. සැබෑ ආසාදනයක් අනුකරණය කරනවා හරියටම හරි. mimics a natural infection, actual infection. උපේකකෙන් නැතන් නෙමේ. ඒ නිසා වැරදි. A සහ C උත්තරේ 1. ඉන්නත් කියලා පොයින්ට් එකක් දාගන්න. things. පැසීමේ ක්‍රියාවලිය සඳහා සහභාගී වන සුදු ජීවීන් දැක්වෙන පාසඳන් සංකත අතුරේ නිවැරදි වන්නේ සුක්‍රෝස් එතනෝල් බවට පත් කරන 56 හරි සුක්‍රෝස් එතනෝල් බවට පත් කරනවා හරි සුක්‍රෝස් එතනෝල් ග්ලූකනෝබැක්ටර්ද නෑ ඒකට පාවිච්චි වෙන්නේ සැක්‍රොමයිසස් සෙරවිසේනේ ලැක්ටෝස් ලැක්ටික් අම්ලය බැසිලස් සබ්ටිලිස් කියනවා නෑ ලැක්ටෝබැසිලස් බල්ගෙරිකස් නේ සුක්‍රෝස් සිට්‍රික් අම්ලයට සුක්‍රෝස් සිට්‍රික් ඇසිඩ් වලට ඔව් ඒක නම් හරි ඇස්පරජිලස් නයිජර් එතනෝල් ඇසිටික් අම්ලය බවට පත් කරන්නේ ඇසිඩෝබැක්ටර් එහෙම නැත්නම් ග්ලූකනෝබැක්ටර් එතනෝල් ඉන්ටු ඇසිටික් ඇසිඩ් හරි සා උත්තරේ C පමණයි කර්මාන්ත අපි කරලා තියෙන්නේ මේ අවුරුද්දෙත් මේවා හෙට තියෙනකොට පේපරේ ඔයගලන්ට මාර සතුටක් ඇත්ත කතාව වෙන උනස් බිලියන එකක් කියලා මම පට්ට සතුටක් එయ్యේ සිරා කියන්නේ හරිද ශුද්ධජීවී කර්මාන්ත මයික්‍රෝබියල් ඉන්ඩස්ට්‍රීස් ඝන අපද්‍රව්‍ය කළමනාකරණය අහන්නේ කොහොමද මේ නැතුව වෙන පොයින්ට්ස් ටිකක් ආවම නේද හරිද solid waste treatment එක ගැන අහන්නේ හරි solid waste management මේ ටික කොහොමද දීලා තියෙනවා හරිද මේක මැචින් එක අහන්නේ නේ වර්ග කිරීම සහ ප්‍රතිචක්‍රීකරණය
ඩෙන්ගු වාහකයන් බොහෝ නිසා අඩු කරනවා ඒක හරි. ඒතර AP එන්නේ. Sorting and recycling reduction of breeding sites of dengue vectors එනවා. ඊට පස්සේ වියෝජනය කරපුවාම මොකද වෙන්නේ? විදුලි ජනනය කරන්න පුළුවන්. So decomposition generation of electricity. සනීප ආරක්ෂක බූරුපුවා මොකද වෙන්නේ? ඝන ද්‍රව්‍ය වල පරිමාව අඩු වෙනවනේ. Sanitary landfilling reduce the volume of solid waste. එතකොට APBRCQ. උත්තරේ 2. ඝන අපද්‍රව්‍ය කළමනාකරණය කියලා පොයින්ට් එක දාගන්න. එසේ 58. හරි. බලන්න. ශුද්ධ ජීවන විනාශ කිරීම මගින් ආහාර පරීක්ෂණය කරන ක්‍රම දෙකක් වන්නේ. Two methods that preserve food by destroying destroy කියලා අහනවා කෙලින්ම හරි. විනාශ කිරීම කියලාම අහනවා හරි. ඒතර මොකක්ද වෙන්නේ? විකිරණ භාවිතය සහ තාප එළියමනේ. Radiation and heat treatment. වියලීමේදී මැරෙන් විනාශ කරන්නේ නැහැ. In drying it's not destroyed. දුම් ගැසීමේදී ශීතකරණයේදී වෙන්නේ නැහැ. හරි. සැලුණු දැමීම නෑ. සෝල්ටිං වලදී වෙන්නේ නැහැ. චීන් දැමීම ඇඩින් සුගර්ස් නෑ වෙන්නේ නැහැ. හරිද? ඕකේ. එතකොට මේක ඇවිල්ලා ළමයි ඇප්ලයිඩ් එකක්. හරිද? මේක මයික්‍රෝ එකේ දාලා තිබ්බම මේක ඇප්ලයිඩ් එකක්. මේක අපි ඇප්ලයිඩ් ටියුට් එකේ කතා කරේ නැද්ද ළමයි මේ ප්‍රශ්නේ? මට මතක නෑ ඇප්ලයිඩ් එකේ අපි කතා කරාද? ඇප්ලයිඩ් එකේ මේ ප්‍රශ්නේ තිබ්බද නැද්ද? නැද්ද? හරි. රිසර්වේෂන් කැලලක් ඇවිල්ලා. එතකොට මේක ඇප්ලයිඩ්. මේක ව්‍යවහාරික ප්‍රශ්නයක්. හරි. ඒ නිසා මේ මයික්‍රෝ එකට ධර්මයට ඒක මොකක් හරි වැරදිලා මොකක් හරි වෙලා දාලා තියෙන. ඒක වැඩි හිතන්න එපා. හරි. උත්තරේ ගන්න එක හරිනේ. හැබැයි ශුද්ධ විනාශ කිරීම ඇප්ලයිඩ් නෑ. හරිද? මේකේ මයික්‍රෝ වලත් ප්‍රිසර්වේෂන් පැත්තක් තියෙනවා. හරිද? රයිට්. ඒ කියන්නේ ආහාර පරිරක්ෂණයක් තියෙන. හැබැයි ආහාර පරිරක්ෂණ ක්‍රම ගැන කතා කරන්නේ මොකෙද්ද? මයික්‍රෝ එකේ නෙමෙයි ඇප්ලයිඩ් එකේ. හරිද? තේරුණාද? අන්න ඒකයි වැඩේ. හරිද? රයිට් ඕකේ. හරි. පහටද පයින් ගත්තේ කියලා මොනවද කියන්නේ? පයින් ගත්තේ. ටග් එන ස්ට්‍රෙස් ඉන්න කට්ටියගේ මැසේජ් උත් වරද එන්න 59. චුඩලියන් ගැන හරි regarding microorganisms. දිලිය සූත්‍රිකා ශක්ති ප්‍රභව ලෙස කාබනික රසායන ද්‍රව්‍ය භාවිතා කරයි. fungal hyphae use organic chemicals as the source of දැන් දිලීර මොනවද විෂම් පෝෂිනේ? දිලීර ඇවිල්ලා රසායනික විෂම් පෝෂි. ෆංගයියා කිමෝ හෙටරෝට්‍රොප්ස්. එහෙනම් රසායනික ශක්තිය පාවිච්චි කරනවා. දැන් අනිවාර්යයෙන්ම කාබනික කාබන් පාවිච්චි කරන්න. එතකොට කාබනික රසායන ද්‍රව්‍ය තමයි පාවිච්චි කරන්නේ. ඒ හරි. එහෙමයි තර්ක කරන්නේ. ෆංගයි hyphae use organic chemicals. දැන් අපි සම්පත් පොතේ එහෙම දීලා නැහැ. සම්පත් පොතේ දීලා තියෙන්නේ දිලීර ඇවිල්ලා රසායනික විෂම් පෝෂි කියලානේ. ෆංගයියා කීමෝ හෙටරෝට්‍රොප්ස් කියලා දීලා තියෙන්නේ. ඒතකොට ඔයාලා මම අර කිව්ව ලොජික් එකත් එක්ක තර්ක කරන්න ඕන. හරි. අද කියලා දුන්නේ ඊ කියලා දුන්නේ ඒ හරි. මයික්‍රෝප්ලාස්මා සහ ඊස්ට් අංකුර සෑදීම සහ කන්ද වගේ ප්‍රජනනය කරයි. ඒක හරි. Mycoplasma and yeast reproduce budding and fission by budding and fission. ඇසිඩෝබැක්ටර් වලට වර්ධනය වී ඇත්තේ ස්වාභාවික පරිසර වල පමණක් වුවත් පැසීම වගේ ශක්තිය නිපදවා ගැනීමට හැකිය කියලා කියනවා. ඔය කියන්නේ කවුරු ගැනද? ඔය කියන මේ වෛකල්පික නිර්වායු ගැන. ෆැකල්ටේටිව් ඇනේරොබික්. එහෙම එකා කවුද හිටියේ? ඇසිඩෝබැක්ටර් නෙමෙයිනේ. එහෙම එකෙත් හිටියේ එස්චිරිචියා කොලයි ඊකොලයි. එහෙනම කපටි එකා හරි. O2 තියෙදි තියෙනවා නැති වෙදි තියෙනවා. අහිතකර තත්ත්වවලදී නොනැසී පැවතීම සඳහා සයනොබැක්ටීරියා සහ සයනොබැක්ටීරියා ඝන බිත්ති සහිත හෙටරොසිස්ට්. හරිද? අහිතකර තත්ත්වවල නොනැසී පවතින්න ඕන වෙන්නේ එකයි නේද? හෙටරොසිස්ට් නෙමෙයි. Cyanobacteria carry thick wall heterocysts to survive during unfavorable conditions. They are echinid, not the heterocysts. Sorry. දම් සල්ෆර් බැක්ටීරියා කාබන් ප්‍රභේද ලෙස කාබන් ඩයොක්සයිඩ් භාවිතා කරන රසායනික ස්වයංපෝෂකයෙක් නෙමෙයි. දම් සල්ෆර් බැක්ටීරියා කියන්නේ ප්‍රභා ස්වයංපෝෂී. So purpose of a bacteria, they are not chemoautotrophs, they are photoautotrophs that use CO2 as the source of carbon. එතකොට උත්තරේ AB උත්තරේ 3.
එහෙනම් මේක ශුද්‍රජීවි කාණ්ඩ මයික්‍රෝබියල් ගෲප්ස්. MCQ ටික හරියද? MCQ ටික හරියද? හැමෝම MCQ හරියද? මයික්‍රෝ එකේ ගොඩනේ. ආ. දැන් එන්නේ SCQ පැත්තට. SCQ හරියද? 2019 ඝන අපද්‍රව්‍ය ගැන අහලා තියෙනවා. සනීපාරක්ෂ භූපිරේම කියන්නේ ඝන අපද්‍රව්‍ය හරියද? ඒතර MCQ එකේදී ඝන අපද්‍රව්‍ය කළමනාකරණය තමයි මෙතනදී අහලා තියෙන SCQ වල හරියද? හරි. මෙහෙම පැටර්න් එකක් තියෙනවා නේද? අර කලින් 2019 මෙහෙම SCQ වල අහපුවා අන්තිම දැන් මේ වෙනකොට MCQ වලට අහන තැනට ඇවිල්ලා තියෙනවා. හරි. එහෙම එකක් නෙවෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ 2020ට ආවොත් අනිවාර්ය නිර්වාය බැක්ටීරියා විශේෂයක් මේ අහන්නේ අර සුදුජීවි කාණ්ඩ මේ සුදුජීවි කාණ්ඩ මයික්‍රෝබියල් ගෲප්ස් අහන්නේ. මේකත් සුදුජීවි කාණ්ඩ මේක සුදුජීවි කාණ්ඩ හරිය තේරෙනවද? මයික්‍රෝබියල් ගෲප්ස් වලින් අහන්නේ. ඊට පස්සේ එන්නත් ඊට පස්සේ මේ ශුද්ධජීවී කර්මාන්ත අපි මෙහෙම නැත්නම් අපිට හිර වෙනවා ශුද්ධජීවීන් සහ එන්නත් කියන දෙකට දාමු නේද? එන්නත් තිබ්බේ මොකේද? මිනිසා ශුද්ධජීවීන් මගින් වැළඳෙන රෝග පාලන ක්‍රමය කියන්නේ avoidance and prevention of microbial disease කියන එකේ තිබ්බේ නේද? ඊට පස්සේ කර්මාන්ත අහලා තියෙනවානේ. ඊට පස්සේ ආහාර නරක් වීම අහලා තියෙනවානේ. සායේ පානීය ජලයේ සීන් එක අහලා ජලයෙන් පැතිරෙන රෝග අහලා තියෙනවා. එතකොට මෙතන කර්මාන්ත අහලා තියෙනවා. ජලයෙන් බෝවන රෝග අහලා තියෙනවා. ඊට පස්සේ ආයේ ආහාර නරක වීමත් අහලා තියෙනවා. ෆුඩ් ස්පොයිලේජ් කෝවන් මෙතන 2020ත් එතකොට හරි 21ට එන්න. ශුද්ධ වාතකාමී මේ අහලා තියෙන මේ මොනවද? මේවා ශුද්ධ ජීවි කාණ්ඩ මයික්‍රෝබියල් ගෲප්ස් ටික මයික්‍රෝබ්ස් ගෲප්ස් ටික අහලා තියෙන්නේ. ඊට ජීවාණුහරණය අහලා තියෙනවානේ. ජීවාණුහරණය අහලා තියෙනවා. ෆස්ට් ටයිම් ස්ටෙරිලයිසේෂන් අහලා තියෙනවා. හරි ස්ටෙරිලයිසේෂන් අහලා තියෙනවා. එතකොට ශුද්ධ ජීවි කාණ්ඩ අලුත් පොයින්ට් එකක් කියලා දෙනවා ජීවාණුහරණය කියලා. හරිද? රයිට් ඕකේ. ඊට පස්සේ පානීය ජල පිරිසිදු කිරීම අහලා තියෙනවා. drinking water purification ඊට පස්සේ කෙලින්ම අහලා තියෙනවා food spoilage නේ ආහාර විෂ වෙන්නේ ආහාර නරක වීමනේ. ඊට පස්සේ එන්නත් අහලා තියෙනවා. එන්නතුයි සුදුදිවි කර්මාන්තයි. එන්නත් කියන්නේ සුදුදිවින් වැළඳෙන රෝග පාලනය කරන ක්‍රමනේ. කර්මාන්ත අහලා තියෙනවා. ඊළඟට ආය අහලා තියෙනවා සුදුදිවි ආකාර මයික්‍රෝබියල් ගෲප්ස්. ඊට පස්සේ සුදුජීවීන් කියන එක අහලා තියෙනවානේ. මුලින්ම තියෙන ටොපික් එක කන්ටෙන්ට් එකක් තියෙන මයික්‍රෝ වල මේ මුල්ම හරි ඔය ආන්තකාමීන් ගැන එහෙම කියන්නේ මේ එක්ස්ට්‍රීමෝෆයිල්ස් ගැන කියනවනේ මුල්ම හරිය මුල්ම කෑල්ල ඔය තියෙන්නේ. ඒකට ඒකට අපි දෙන මාතෘකාව මොකද්ද? ආන්තකාමී වගුවක් එහෙම තියෙන්නේ. ශුද්ධ ජීවීන්ගේ ව්‍යාප්තිය ඇත්ත කතාවනේ. distribution of microbes වගේ සීන් එකක් තියෙන්නේ. අපි මොකක්ද දාන්නේ? එතනදී අපි දාන්නේ ශුද්ධ ජීවීන්ගේ ස්වභාවයනේ nature of microorganisms නේ. සර්වත්‍රික භාවය තමයි. හැබැයි සර්වත්‍රික භාවය ඊට පස්සේ ආයේ ඒක තව ඔය අධික වර්ධන වේගය high growth rate වගේ චුටි චුටි පොයින්ට් එකකුත් තියෙනවනේ. මේ ඒවා ගැන නොසලකිය හැකි ඒ වගේ මොකුත් මහ ලොකුවට නැහැ. ඒතර උතන ගොඩක්ම වැදගත් වෙන්නේ සර්වත්‍රික භාවය කියන එක තමයි.
ඒකට අපි ශුද්‍රජීවීන්ගේ ස්වභාවය කියන කැලේ දෙමුනේ nature of microbes කියන කැලේ දාමු. ඒ මේන් ටොපික් එක දාමුනේ ළමයි. එහෙම දාමුනේ. ශුද්‍රජීවීන්ගේ ස්වභාවය nature of microbes ලා නේකේ දාර මේජ විදිහට අරන් තියෙන්නේ. ශුද්‍රජීවීන්ගේ ස්වභාවය කියලා දාමු. ඉතින් ඒක ලොකු අවුලක් නෑ. අරක තමයි ඔය කන්ටෙන්ට් එකෙන් තමයි ගොඩක් පන්න අහන්න පුළුවන්. ඒ වගුව බලා ගන්න ඕන ශුද්‍රජීවීන්ගේ ස්වභාවය. ඊට පස්සේ අර ටික අහලා තියෙන්නේ ශුද්‍රජීවී කාණ්ඩ. ඊට පස්සේ ආක්‍රමණශීලීතාව කියන්නේ අර ලෙඩ රෝග හැදෙන සීන් ටිකත් එක්ක ඊට පස්සේ කර්මාන්ත අහලා තියෙනවානේ. කර්මාන්ත. ශුද්‍රජීවී සහ රෝග අහලා තියෙනවානේ. මයික්‍රෝබ්ස් ඇන්ඩ් ඩිසීසස් කියන එක නේද අර ආක්‍රමණතා ආයේ ටික තියෙන්නේ. නේද ළමයි? ඔව් ඒකෙන් තියෙන්නේ මයික්‍රෝබ්ස් ඇන්ඩ් ඩිසීස් කියන එකෙන් තියෙන්නේ. ඊට පස්සේ ආයේ කර්මාන්ත අහලා තියෙනවා. මයික්‍රෝබියල් ඉන්ඩස්ට්‍රීස්. ඊට පස්සේ පානීය ජල පිරිසිදු කිරීම අහලා තියෙනවා. ඊට පස්සේ ආහාර නරක් වීම අහලා තියෙනවානේ. ඩ්‍රින්කින් වෝටර් ට්‍රීට්මන්ට් එකයි ෆුඩ් ස්පොයිලේජ් එකයි. පානීය ජලය පිරිසිදු කිරීම. ආහාර නරක් වීම අහලා තියෙන ෆුඩ් ස්පොයිලේජ් එක අහන්න රකින්න කොහෙද මෙතනනේ. ඒකත් අහලා තියෙනවා. ඊට පස්සේ 2020 අතර බැක්ටීරියා භක්ෂකය අහලා තියෙනවා. ඒ සුදුජීවී කාණ්ඩ. ඊට පස්සේ සුදුජීවී සහ රෝග කියන එක අහලා තියෙනවානේ. ඇසිඩෝජෙනික බැක්ටීරියා කියන කර්මාන්ත පැත්ත තමයි අහලා තියෙන්නේ. කර්මාන්ත අහලා තියෙනවා. හරිද? ඒකත් කර්මාන්තත් නෙමෙයිනේ. ඇසිඩෝජෙනික් බැක්ටීරියා පොයින්ට් එක කොහෙද තියෙනව? ඕක අපිට තිබ්බා. ඇසිඩෝජෙනික් හදනවා කියන එක අපිට කොහෙද තිබ්බේ? මිනරලයිසේෂන් පාර්ට් එකේ තමයි. ඒතකොට අපි ඒකට ගත්ත පොයින්ට් එක මොකද්ද? අපි ගත්තේ පාංශුද්‍රජීවී කතාව ගත්තා නේද? මේ සොයිල් කොතන වෙයි? මෙන්න මේකනේ. role and distribution of soil microbes නේ. ඒක ගමුනේ. එතකොට ඊට පස්සේ මෙතනත් එහෙමයි මේකත් ඒකනේ. හරි. BT toxin මදුරු කීටයන්ට බලපාන ආකාරය සඳහන් කරන්න. State how BT toxin affect mosquito larvae. හරිද? ඒක ඇප්ලයිඩ් එකක් නේ ළමයි. සමාජ බල එකපාර මෙතන දාලා තියෙන්නේ. ඒක ඇප්ලයිඩ් ප්‍රශ්නයක් හරි. ඉතින් ඇප්ලයිඩ් නේද? ඇප්ලයිඩ් නේද? පොඩක් කියනවා. නෑනේ එහෙම එකක් නෑනේ. මදුරු කිරියන් සම්බන්ධකවත් BT ටොක්සින් එන්න විදිහක් නෑ. මෙතන සම්බන්ධ වෙන්න තැනක් නෑ. තියෙනවා නම් තියෙනවා අර මේ අපද්‍රව්‍ය වල එහෙම කතාවක් නෑ නේද? නාගරික අපද්‍රව්‍ය සීන් එක. නෑ හැබැයි. BT ගැන කියලා තියෙනවා. මදුරු කීටයන් බලපාන ආකාරයක් ගැන නම් කියලා නෑ හැබැයි. අර ජෛව පලිබෝධනාශක කියන එක තියෙනවනේ. හැබැයි එතන මේ පොයින්ට් එක අරන් දන්නේ නෑනේ. එතන පොයින්ට් එක හැබැයි අරන් තියෙනවා. අපි ගන්න එන්නකෝ ජෛව පලිබෝධනාශක කියන එක. එතන පොයින්ට් එකක් තියෙනවානේ. කෘෂි කර්මාන්තයේ සුදු ජීවික යොදා ගැනීම කියන එකේ. එතන තමයි අරන් තියෙන්නේ හැමුණොත්.
මේ බයෝපෙස්ටිසයිඩ් කියන එක අපිට අර ගොඩක් BTI පැත්ත තියෙන BT පැත්ත තියෙන මේක තමයි ඇප්ලයි තමයි. හැබැයි අපිට අතන පොයින්ට් එක ගන්න පුළුවන්. ඒක දැක්කද? ජෛව පලිබෝධනාශක බයෝපෙස්ටිසයිඩ්ස් කියන එක බලන්න. සිංහල මිඩියම් පිටුවංග 28 ඊයේ මම හිතන්නේ 25 වගේනේ. මේ එහෙම වුණොත් එතනට දාමු අපි. එතකොට අපිට සුද්ධ මේ කෘෂිකර්මාන්තයේ යොදා ගැනීම කියලා අපි පොයින්ට් එකක් ගත්තා නේද? ඒකට අපිට දාන්න වෙන්නේ. කෘෂිකර්මාන්තයේ යොදා ගැනීම කියලා තිබ්බේ. නේද? මෙන්න මේක. කෘෂිකර්මාන්තයේ සුද්ධ වීම යොදා ගැනීම කියන එකට තියෙන්නේ. හරිද? ඊට පස්සේ ආය පානීය ජලය අහලා තියෙනවා. ඊට පස්සේ ආහාර නරක වීම අහලා තියෙනවානේ. හරි ඊට පස්සේ ජීවනුහරණය අහලා තියෙනවා. හරි. නයිට්‍රජන් චක්‍ර අහලා තියෙනවානේ. ජීවනුහරණය කියන්නේ මෙතන ස්ටෙරිලයිසේෂන් ඊට පස්සේ නයිට්‍රජන් චක්‍ර අහලා තියෙනවා. නයිට්‍රජන් චක්‍ර කිව්වහම පාංශු සුදු ජීවීන්ගේ කාර්යභාරයනේ. ඒකේ නයිට්‍රජන් චක්‍රය තිබ්බනේ. role and distribution of soil microbes. ඊට පස්සේ මයික්‍රෝප්ලාස්මා ෆයිටෝප්ලාස්මා කියන එක අහලා තියෙනවා. බැක්ටීරියා හැඩ ටික අහලා තියෙනවා. හරිද? ඒකෙන්නේ ශුද්ධ ජීවී කාණ්ඩ කියන එකට එන්නේ. මයික්‍රෝබියල් ග්‍රෝත් මේ ගෲප්ස් කියන එකට එන්නේ. හරිද? ඊට පස්සේ ජීවාණු ගණීකාරක පෝෂකාගාර සහිත පෙට්‍රීසි කට්ටලයක් සහිත පීනෝල්. මේකට මොකද ගන්න පොයින්ට් එක ළමයි? ප්‍රැක්ටිකල් පොයින්ට් එකනේ. කල්චර් මීඩියාස් වල තමයි තියෙන රෝපණ මාධ්‍ය වල. අපි රෝපණ මාධ්‍ය ගත්තද පොයින්ට් එකක්? ගත්තානේ. පළවෙනි එක ගත්තානේ. ඒකට දාමු. ඊට පස්සේ මෙතනොට්‍රොප්ස් කට්ටිය ගත්තොත් ඒක කොතනද අපි ගන්නෙ? පාංශුද ජීවි නෙමෙයිනේ. එක මම හිතන වැරදිලා වැටලාද? නිදිමත යදුවේ. අයින් කරගන්න. ඊර්ෂ්‍යා උත්තර දෙනවා කියලා නේද? ඔහොම ඊර්ෂ්‍යාකම් කරන්න ඕනේ නැහැ නේද? හරිද? මීතේන් මෙතනොට්‍රොප්ස් කතාවට අපි දාන පොයින්ට් එක මොකද්ද? ඒක තියෙන්නෙත් හැබැයි අර පාංශුදු ජීවීන්ගේ සීන් එකේ ඒකට තමයි තියෙන කනිජ භවනය කියන එකෙන් තියෙන මිනරලයිසේෂන් කියන එකනේ. එතකොට ඒකටම දාමුනේ. ඒකටම දාමු. දිලීරක මූල කියන එකට අපිට ගන්න වෙන්නේ නැත්නම් රයිසෝස්ෆියර් කියන එක. දිලීරක මූල මොකේද අපි ගන්නෙ?
පාංශු ජීවීන්ගේ අන්තර් ක්‍රියා තමයි තියෙන්නේ. එතනත් එතකොට ඒ පාංශු ජීවීන්ම තමයි ගන්න වෙන්නේ. නේද? පාංශු ජීවීන් තමයි සොයිල් මයික්‍රෝබ්ස් තමයි ගන්න වෙන්නේ. එතකොට ඒකට අපිට පාංශු ජීවීන් තමයි ගන්න වෙන්නේ මෙතන. එතේම තමයි. හරිද? රයිට් වෙන කරන්න දෙයක් සොලියුෂන් යන්නේ නැහැ මෙතන. හරි. ඊට පස්සේ ඉන්සියුලින් නෙවෙයි කර්මාන්ත සීන් එකේ ඉන්නේ. හරි. ඊට පස්සේ පානීය ජලයනේ. පානීය ජලය පිරියම් කිරීම නැත්තම් අපිට මෙතන පානීය ජලය දූෂණය වන මාර්ග ටික තියෙන. එතකොට ජලය දූෂණ මාර්ග කියලා වෙනම පොයින්ට් එකක් ගන්න. අපි ජලයෙන් බෝවන රෝග කියලා ඕනනම් ඒ යටතටම දාලා දාමුනේ. ජලයෙන් බෝවන රෝග කියලා. අපි ගත්ත පොයින්ට් එක අර ඒකටම ඔබලා දාමු. මේක ඒක දාන එක හොඳයි. waterborne disease කියලා ඒකෙම තමයි යුට්‍රිෆිකේෂන් මේ ඇල්ගල් බූම්ස් ගන්න. ඒකටම ගමු. ඒ ළඟම තියෙන පොයින්ට් එකනේ. වෙනම ආයෙ පොයින්ට් එකක් ගන්න ඕනේ ඒකට. ඊට පස්සේ ආහාර නරක් වීම තියෙනවා. කොලිෆෝම් අය අහලා තියෙන හරිනේ. ආහාර නරක් වීම තියෙනවා. හරි. ඒ ෆුඩ් ස්පොයිල්. ඒතර කතා ඉවරයි. එතනින් හරි ඉවරයි. ඇනලයිස් එක ගත්තා. එතකොට ගොඩක් මේ අහන්න ළමයි. ගොඩක්ම MCQ වලදී අපිට ආව එක මොකද්ද? මෙන්න මේ ශුද්ධජීවී කර්මාන්ත ආව නේද? මයික්‍රෝබියල් ඉන්ඩස්ට්‍රීස් ටික ආවා. ඊට පස්සේ ගොඩක් ආවා මෙන්න මේ ශුද්ධජීවී කාණ්ඩ කියලා අපි කතා කරපු පොයින්ට් එකක් තා මයික්‍රෝබියල් ගෲප්ස්. ඔය දෙකම අපි කතා කරලා තියෙන පොයින්ට්ස් දෙක අපි කතා කරා. ලක් එකනේ අපි. වාසන අපි කතා කරා නේද පොයින්ට්ස් ටික. ඊට පස්සේ ඊළඟට ආයේ පොඩ්ඩක් වැඩිපුර තිබ්බ එකක් තමයි මේ පාංශු ජීවී කතාව. එහෙමනේ සොයිල් මයික්‍රෝබ්. ඉතින් ඒක ගොඩක් තිබ්බ කියන්නේ මෙහෙමයි. SCQ MCQ කොමන් එක. ඒ කියන්නේ මෙන්න මේක එහෙම. ජලයෙන් බෝවන රෝග කියන එක ඒ කියන්නේ මේ waterborne disease කියන එකයි ඊට පස්සේ පාංශු ජීවී සොයිල් මයික්‍රෝබ්ස්ලා කියන එක එහෙම ඒක නිකන් සමානව තිබ්බා. ඒ කියන්නේ එක්ක එක අවුරුද්දක MCQ වුණා ඊට පස්සේ SCQ එහෙම part 2. ඒ වගේ පොඩි කම්බිනේෂන් එකක් තිබ්බේ. දැන් මේ දෙන්න හැම all rounders ලා. ඒ කියන්නේ හැම අවුරුද්දෙම සුද්ධජීවී සහ කර්මාන්ත සුද්ධජීවී කාණ්ඩ කියන එක මයික්‍රෝබියල් ගෲප්ස් කියන එකයි මේ ඊට පස්සේ මයික්‍රෝබියල් ඉන්ඩස්ට්‍රීස් කියන එකයි all rounders ලා. SCQ MCQ දෙකේම සමානව තිබ්බා. ඒක තමයි සීන් එක. හරිද? ඒතර SCQ ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට අපිට හම්බුන කෙනෙක් තමයි මොකද්ද? ෆුඩ් ස්පොයිලේජ් නේ. ෆුඩ් ස්පොයිලේජ් කියන්නේ SCQ ස්පෙෂලිස්ට් කෙනෙක් විදිහට හම්බුන කෙනෙක්. මෙන්න මෙයා. මෙන්න මෙයා. හරිද? SCQ ස්පෙෂලිස්ට් කෙනෙක්. ඊට අමතරව අපිට SCQ ස්පෙෂලිස්ට්ලා විදිහට නික SCQ වල විතරක්ම ටික ඒක දෙපාරයි හැබැයි තිබ්බේ. ඒ වුණාට SCQ වල විතරක්ම තියෙන කෙනෙක් තමයි ආජීවන හරණ ක්‍රම. ඊට පස්සේ නේද? රයිට්. මේ ක්‍රිස්ටලයිසේෂන් මෙතඩ් ඔන්න ඔය විදිහට. හරි ඕක තමයි. හරිනේ. ද පැටර්න් එකත් හදාගත්ත යන යුනිට් 9 කතාව ඉවරයි. එහෙනම් හරි. යුනිට් 9 කතාව ඉවරයි එතකොට. හරි. රයිට් පැටර්න් එක හදාගත්තා. ඒ නිසා හරිනේ. ඔයගොල්ලෝ හදාගත්ත මම හිතනවා මාක් කරගන්න නැති කියලා. එහෙනම් අපි ඔක්කොම ටික එතකොට ඉවරයි. හරි. පාස් පේපර් පැටර්න් එක ඔක්කොම ඉවරයි. ඔක්කොගේම පාස් පේපර් පැටර්න් එක අපි කරා එතකොට. හරිද? දන්නේ. හරි. හරි රයිට්. තව ඔය මොලිකියුල ටිකයි මයික්‍රෝලයි තව චූටි පොයින්ට් ටිකක් නම් තියෙනවා කරගන්න. බලමු අපි කොහොමද දැන් ආය අද දවසේ වෙන මොකුත් ඕනේ නැහැ. MCQ සෙමිනාර් එක කරනවානේ. ඉතින් ආය දවසක් නැහැ කවද්ද කරන්නේ? අර මොලිකියුල හෙලලා එහෙම චුට්ටක් විතර තව චුට්ටක් කරන වෙක්ටර්ස් පැත්තේම කරන්න තිබ්බනම් හොඳයි. time is running. MCQ එක ඇතුලේ තියරි කරන්න ගියොත් වැඩේ අල වෙනවා. MCQ එක පටන් ගත්ත වෙලන් සට ගාලා කරන් යන්න තියෙන අර. ඒකේ ලොකුවට ඩීටේල් කතා කරන්න බෑ LM ඒ කියන්නේ LMP වගේ last minute point වගේ. එහෙම වුණොත් මෙහෙම කරමු අපි මේ හෙට උදේ කරන සෙෂන් එක.
මං කිව්වේ සමුදා උදේ එකක් කරමු කියලා. එහෙනුනොත් ඒක 5ට අරන් 7 වගේ 7:00මාර ඒක කරමු එහෙමුනොත්. එතකොට අපේ ලිස්ට් එකේ මිස් උනේ 24 25නේ. මේ කියන්නේ 25 25. 25 මිස් උනේ. 25 වුණොත් මම විවරණයක් මම හදලා හරි මේ දෙන්න ඕගොල්ලන්ට. රිවිව් එකක් අතින් හදලා හරි මොකක් හරි මැච් එකක් ගන්නම්. අන්තිම වෙලාව වෙනකන් අතාරින්නේ නැහැ. ටයිම් තියෙන මොකක් හරි කරමු. හරි. හරි එහෙනම් මේ නිදි වරන් ඉන්න කට්ටිය පොඩ්ඩක් නිදිත් ගන්න එක නිදාත් ගන්න. නැත්තම් මේ ටිකක් අවුල් වෙයි අමාරුයි මහන්සි වෙයි. දී මම රාගෙනම වගේ හිටියොත්. එහෙනම් හරිනේ. good morning. හරි. good morning සමහරවිට good night. හරි වැඩේ කරගමු එහෙනම්. අපි හම්බෙමු අද හැන්දෑවේ MCQ discussion එකේ.